හොඳයි සිංහල වීර විධාන ජාතික සංවිධානයේ මගින් සංවිධානය කරනු ලබන දේශීය වෛද්‍ය විද්‍යාත්මක සාකච්ඡාව එහෙම නැත්නම් සම්මන්ත්‍රණය අප ආරම්භ කිරීමට සූදානමින් සිටින්නේ මා හිතන්නේ සිංහල වීර විධාන පිළිබඳව කතා කරන විට වසර 30කට ආසන්න කාලයක සිට අපේ රටේ උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා එවැගේම අපේ භූමියේ අඛණ්ඩතාවය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ජාතික සංවිධානයක් හැටියටයි අපට සිංහල වීර විධාන සංවිධානය හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. අප සූදානම් වන්නේ එවැනි සුවිශේෂ ජාතික උරුමයක් නැවත මතු කර ගැනීමට කරනු ලබන සම්මන්ත්‍රණයක් හැටියටයි මේ සම්මන්ත්‍රණය අපි ඉදිරිපත් කරනු ලබන්නේ. මෙම සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට ප්‍රථම අපේ සම්ප්‍රදායට අනුව පැමිණ සිටින සියලු දෙනාටම අපි මතක් කරනවා තිසරණය සහිත පංචශීලය සමාදන් වෙමින් මෙම සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට කටයුතු සලස්වන්නට අපට සහාය වෙන ලෙස. තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා කාමසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චුපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. මීළඟට විශේෂයෙන්ම අපි සිරිතක් වශයෙන් අපේ මාතෘ භූමියේ නිදහස උදෙසා වසර පැවති යුද්ධයේදී ජීවිත අහිමි වූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක විහිඩතාවය රැකීම තිබෙන්නේ. ඒ වගේම අපේ සිංහල වීර විධාන හා සම්බන්ධව සිටි මියගිය සමාජිකින් සිහිපත් කිරීමට විනාඩියක නිහඬතාවය රැකීම සිදු කරන ලෙස අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. අපි ඒ වගේම කුලතුංග රාජපක්ෂ මහතාට මතක් කරනවා ඔබතුමාගේ මයික්‍රොෆෝනය ඔන් වෙලා තිබෙන්නේ එය විසන්ධි කර ගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් අපි අපේ මියගිය රණවිරුවන් සහ සිංහල වීර විධාන සංවිධානයේ මියගිය සමාජිකින් සිහිපත් කරමින් විනාඩියක නිහඬතාවය රැකීමයි මීළඟට තිබෙන්නේ. බෙහෙවින්ම ස්තුතියි සියලු දෙනාටම. මේ අවස්ථාව වන විට 11 දෙනෙක් පමණ මේ සාකච්ඡාවට දැනට සහභාගී වෙලා තිබෙනවා. අප විශ්වාස කරනවා ඉදිරියේදී තවත් පිරිස මේ සඳහා සහභාගී වෙයි කියලා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන මේ වැඩසටහන විශේෂයෙන්ම
සුවදිවි යහපත උදෙසා සිංහල වෙදකම කියන මාතෘකාව යටතේ මෙම වැඩසටහන පැවැත්වීමේ අරමුණක් තිබෙනවා. ඒ අරමුණ පිළිබඳව ඔබ දැනුවත් කිරීම මා හිතන්නේ අපගේ යුතුයකමක්. විශේෂයෙන්ම අද වන විට අපි දන්නවා මේ රටේ පවතින ආර්ථික අර්බුදයක් සමග අපේ රටේ ජනතාවට විශේෂයෙන්ම රෝගී තත්ත්වෙන් පසුවන විවිධ ව්‍යාධීන්ට ගොදුරු වෙලා ඉන්න බොහෝ පිරිසකට බෙහෙත් මිලදී ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා. මා හිතන්නේ කලින් තිබුණු මිලට වඩා 3 ගුණයක් පමණ බෙහෙත් වල මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේ නිසා අපේ රටේ ජනතාව නිවැරදිව බෙහෙත් පාවිච්චි කිරීමෙන් ඈත් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඒ බෙහෙත් මාත්‍රාව අඩු කරමින් ඔවුන් හිතුමනාපේ බෙහෙත් පාවිච්චි කිරීමට යොමු වී තිබෙන ස්වභාවයක් තමයි අපට දෛනිකව රටේ තොටේ ගමන් කරන විට අපිට පැහැදිලි වෙන කරුණක් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ බෙහෙත් මිලදී ගැනීමේ ශක්තිය අපේ රටේ ජනතාවගෙන් ඈත් වෙමින් පවතී. ඒ නිසා ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙමින් විශේෂයෙන්ම හෘදයාබාධ වැනි රෝගවලට ගොදුරු වෙච්ච අය මේ වකවානුව වෙන විට මිය යාමේ සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් තුලයි අපි අද මේ සාකච්ඡාව සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම අපේ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව අපේ පාරම්පරික වෙදකම පිළිබඳව ඉතිහාසය අපි විමසා බැලුවොත් එහෙම සිංහල ඉතිහාසයේ හෙළ යුගය දක්වා විහිදී යන ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය තුල අපි දන්නවා විශේෂයෙන්ම ලේඛනගත ඉතිහාසය තුල සඳහන් වෙලා තිබෙනවා ලෝකයේ දියුණුම වෙදහලක් එහෙම නැත්නම් ආරෝග්‍ය ශාලාවක් පුරාවිද්‍යා සාධක සහිතව ඉතිරි වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මිහින්තලා පර්වතයේ පාමුල තිබෙන වෙදහල. ඒ වගේම තූපාරාමයේ අභියස වෙදහලක් තිබිලා තිබෙනවා. රිටිගල කඳුමුදුනේ වෙදහලක් තිබිලා තිබෙනවා. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා සඳහා උපස්ථාන කිරීම සඳහා. ඒ වගේම පොළොන්නරුව ආලාහන පිරිවෙනේ ඉතාමත් සංවිධික්ත ආරෝග්‍ය ශාලාවක් තිබුණු බවයි අපේ ඉතිහාසයේ දෙස බලන විට අපිට පැහැදිලි වෙන්නේ. මෙවැනි වඩාත් හොඳ ඉතිහාසයක් මෙවැනි වඩාත් අර්ථවත් මහා සම්ප්‍රදායකට ලං විය හැකි වෛද්‍ය ක්‍රමයක් අපේ රටේ පැවතිලත් අද වන විට අපි ඒ උසස් වෛද්‍ය ක්‍රමෙන් ඈත් වෙමින් යෑම නිසා අපිට රෝගයක් වැළඳුණු විට ඒ සුවපත් කර ගැනීමේ පහසු ක්‍රම අපෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. අන්නේ පිළිබඳව කතා කරන්නටයි අපි අද මේ සම්මන්ත්‍රණය ඉදිරිපත් කරනු ලබන්නේ. අපි දන්නවා අපි කුඩා අවදියේ දැනට අවුරුදු 50කට 60කට ඉහත සෑම ගමකම පාහේ වෛද්‍යවරයෙක් හිටියා. ඔහු වෙද මහත්තයෙක්. එතුමා ඒ ප්‍රදේශයේ ජනතාවට වැළඳෙන රෝගවලට ඒ වගේම අසනීප තත්ත්වයන්ට බෙහෙත් ලබා දීම සිදු කරනු ලැබුවා. ඒ වගේම බොහෝ නිවෙස්වල බෙහෙත් බඩු කිරණ තරහදිය තිබ්බා. අද වෙන විට මේවා සියල්ලම අභාවයට ගිහිල්ලා අපිට ඒ අපේ උරුමය අපේ සිත් සතන් තුලින් ඈත් වෙලා ගිහිල්ලා තිබෙන බවයි අපිට පැහැදිලි වෙන්නේ. අපි නැවත මේ අපේ ජාතික උරුමය මතු කර ගැනීමටයි අප මේ උත්සාහයක් කරනු ලබන්නේ. විශේෂයෙන්ම සිංහල වීර විධාන සංවිධානය බොහෝ ජාතික වැඩ කටයුතු වලදී ගෙවි ගිය වසර 30 ඇතුළත සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ බව අප මේ මොහොතේදී සිහිපත් කරමින් ප්‍රථමයෙන්ම අපි මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා පූර්විකාව සැපයීම සඳහා අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙම වැඩසටහන සඳහා අපගේ ගෞරවනීය ආරාධනයේ පරිදි අප සමග එක් වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ඉතාමත් සුවිශේෂ මාධ්‍යවේදියෙක් විශේෂයෙන්ම ජාතික චින්තනය පිළිබඳ සભ્યත්ව රාජ්‍ය පිළිබඳ කතා කරන විට එතුමා බොහෝ අවස්ථාවල තමන්ගේ හැකියාව තුළින් විවිධ ලිපි රචනා පුවත් ජාතික පුවත්පත් වලට ඉදිරිපත් කරමින් බොහෝ පාඨකයන්ගේ සිත් දිනාගෙන තිබෙනවා. ඒ වගේම ඉතිහාසඥයෙකු පරිසරවේදියෙකු වගේම සොබහදම් ගොවිතැන පිළිබඳ විශාරදෙකු වශයෙන් සඳහන් කරන්න පුළුවන් ගත්කතුවර මාධ්‍යවේදී මතුකුම සෙනවිරුවන් මහතාට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
සුවදිවි යහපත උදෙසා සිංහල වෙදකම කියන මේ මාතෘකාවට අදාළ පූර්විකාව ඉදිරිපත් කිරීම සඳහා අපි විශේෂයෙන්ම මතක් කරනවා සෑම කෙනෙකුටම ඔබ තමුන්නාසේලා මේ Zoom තාක්ෂණය සමගින් එක්වලා තිබෙන මොහොතේ ඔබගේ ඒ මයික්‍රොෆෝනය විසන්ධි කරගනිමින් මේ වැඩසටහනට සහභාගී වෙන්න නැතිනම් බොහෝ දෙනෙකු මේකට සහභාගී වෙන නිසා ඔවුන්ට ශ්‍රවණ තත්ත්වයේ යම් කිසි බාධාවක් ඇතිවන්නට පුළුවන්. ඒ පිළිබඳ කාරුණික වන ලෙසත් අපි ඉතා ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔව් අයිබෝවන් මාව ඇහෙනවද? ඇහෙනවා පැහැදිලි. කතා කරන්න සිටිනවා. ඔව් මාව මගේ රූපය දිස්වන එකක් නැහැ මොකද මගේ පරිගණකයේ ඒ කැමරාව ක්‍රියා කරන්නේ නැති නිසා කොහොමවත් මගේ හඬ ඇහෙනවා ඇති කියලා හිතනවා සියලු දෙනාටම. ආය නැවතත් ආයුබෝවන් කියලා කියනවා අපේ විශේෂයෙන්ම සිංහල වීර විධාන කියන අපේ පැරණි සංවිධානයේ පූර්වගාමින් වන කුලතුංග රාජපක්ෂ මැතිතුමා ඒ වගේම කරු හීනටිකල මැතිතුමා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන අපේ අභාප්‍රාප්ත BA මහිපාල මැතිතුමා සිංහල වීර විධාන ආරම්භයේ සිටම අපත් සමග ඒ නායකත්වයේ සපයමින් මේ කටයුතු ඉදිරියට ගෙන ආපු මහත්මයෙක් විදියට. ඉතින් සිංහල වීර විධාන විදියට මෙවැනි මාතෘකාවක් යටතේ සාකච්ඡාවක් ආරම්භ කිරීමේ ඉතා වැදගත් කියලා මම හිතනවා. මොකද වර්තමානයේ අපි ඉතාමත්ම අභියෝග රැසකට මුහුණ දීලා තියෙනවා අපේ සෞඛ්‍ය පිළිබඳ කාරණේදී. අපි ඒක දැක්කා පහුගිය අවුරුදු දෙකමාර තුල විශේෂයෙන්ම කොරෝනා වසංගත සමයේදී අපේ රටේ ජනතාව කෙතරම් ආකාරයකට අසරණ වුණාද කියන එක අපිට දැක ගන්නට සිද්ධ වුණා. ඉතින් ඒ පිළිබඳ අත් වශයෙන් විශාල කම්පනයක් අපි තුල ඇති වුණා. අපිට කළ හැකි සියලුම දේවල් අපේ සිංහල වෛද්‍ය ක්‍රමය ඒ වගේම ආයුර්වේද රෝහල් හරහා කරන්න පුළුවන් සියලුම දේවල් අපි ඒ වසංගත රෝග පාලනය කිරීම සඳහා ඒ වගේම පුද්ගලිකව ගිහිල්ලා වුන් සමග සම්බන්ධ වෙලා ඒ කටයුතු අපි ඉෂ්ට කරා. විශාල කණ්ඩායමක් මේ සම්බන්ධව එකතු වෙලා හිටියා කියන එක මා දැනුම් දෙන්නට අවශ්‍යයි. ඉතින් අපේ සුනිල් හේවගේ මැතිතුමා මේ වැඩසටහන සඳහා පූර්විකාවක් එකතු කරන්නට කියලා මතක් කළා. අත වශයෙන්ම එතුමා සඳහන් කරන විදිහට අපේ ඓතිහාසික යුගයේදී අපේ වෛද්‍ය ක්‍රමය ඉතාමත්ම ශක්තිමත්ව මේ රටේ සෞඛ්‍ය පිළිබඳ තීරණ ගන්නට පුළුවන් ශක්තියක් ඇතිව තිබුණු වෛද්‍ය ක්‍රමයක් කියන එක තමයි අපි දකින්නේ. මිහින්තලේ මැදිරිගිරිය ආලාන පිරිවන ආදී මේ ස්ථාන වලින් දකින්නේ. ඒ වයින් ලැබුණු පුරාවස්තු සහ විශේෂයෙන්ම සත්කම් උපකරණ ආදී වලින් අපි දකින්නේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා උදෙසා කරන රෝග ප්‍රතිකාර විශේෂයෙන් අපේ බුද්ධදාස රජතුමා වැනි පාලකීන් පවා වෛද්‍ය ක්‍රමය ඔස්සේ ජනතාව සුවපත් කරපු ආකාරය අපි දකින්න තියෙනවා. ඒ වගේම අපි දකිනවා අපේ ගම්බද විශේෂයෙන්ම අපේ ජනතාව ගොවි ජනතාව වෙන්න පුළුවන් විවිධ වෘත්තීන් විවිධ ශිල්ප ක්‍රමයන් භාවිත කරපු බොහෝ පිරිසක් මේ රට වෛද්‍ය ක්‍රමයේ තුල තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගෙන ජීවත් වුණා. ඒක අපේ ජීවන රටාවේ කොටසක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද අපි අපේ ජීවන රටාව කියලා කියන්නේ ගොවිකම පදනම් කරගත්ත ජීවන රටාවක්. ඒ ගොවිකම සමග ඉතාමත්ම බැඳිලා තියෙන පළවෙනි දේ තමයි මේ සෞඛ්‍ය උපක්‍රම භාවිතා කරන මේ වෛද්‍ය ක්‍රමය සම්බන්ධ කාරණය. ඒ වෛද්‍ය ක්‍රමය සිංහල ගොවිතැන ඒ වගේම සිංහල ශිල්ප ශාස්ත්‍රයන් ආදී මේ සියලු කාරණා ඔක්කොම එකට බැඳිලා තමයි අපේ සිංහල ජීවන ක්‍රමය
සකස් වෙලා තිබුණේ. ඉතින් අපි දන්නවා බටහිරයන් විශේෂයෙන්ම යුරෝපීයන් මේ රටට පැමිණිලා පරංගීන් විශේෂයෙන්ම පෘතුගීසීන් මේ රටට පැමිණිලා ඊට පස්සේ ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් විසින් කරපු ක්‍රියාදාමය අපිට අපි දන්නවා කවුරුත් අපි ඒ ගැන අහලා තියෙනවා කියවලා තියෙනවා ඉතිහාසයක සඳහන් වෙලා තියෙනවා ඔවුන්ගේ යටත්විජිතවාදය මේ රටේ පතුරවා හැරීම සඳහා කරන්න පුළුවන් හැමදේම කළා. අවියෙන් අපිව මර්ධනය කළා. ඒ වගේම ඉංග්‍රීසි පාලන සමයේදී ඔවුන්ගේ ඉඩම් භුක්ති ක්‍රම ඊළඟට ඉඩම් ප්‍රසංස්කරණ ක්‍රම ආදී සියලු නීති රීති වලින් අපිව පාලනය කරන්න උත්සාහ කරා. ඉතින් විශේෂයෙන්ම මේ රටේ වෛද්‍ය ක්‍රමය ඒ වගේම අපේ පැරණි සටන් ක්‍රම සටන් සම්ප්‍රදායන් අපේ ගොවිතැන මේ සියල්ලම මර්ධනය කිරීම තුළින් තමයි ඔවුන්ගේ යටත් වෙච්ච උමනාවන් මේ රටේ පැල කරන්නට උත්සාහ කළේ. ඉතින් ඔවුන්ට ලොකු හිසරදයක් වෙලා තිබුණා මේ රටේ පැරණි ජනතාව විශේෂයෙන්ම ගරිල්ලා අද වචනයෙන් කිව්වොත් මේ ගරිල්ලා සටන් කරමින් ඉංග්‍රීසීන්ට මේ ආසියාවේ කරන්ට බැරි දෙයක්. ඒ කියන්නේ ආසියාවුන් ලද ඉහළම පරාජය ලැබුවා මං හිතන්නේ 818 817 ඒ යුගයේදී ඊට පස්සේ 848 දී. ඉතින් ඒ නිසා වුන් කල්පනා කරා කොහොමද මේව වෙන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි ඔවුන් මුලින්ම මේ රටේ වෛද්‍ය ක්‍රමේ භාවිතා කරන නොයෙකුත් ඖෂධ වර්ග තහනම් කරන ලදී. විශේෂයෙන්ම කංසා පැලෑටිය භාවිතා කිරීම අවසරයෙන් තොරව වගා කිරීම තහනම් කළා. ඒ වෙනකොට විදේශ රටවල් වලින් අපිට අපේ ඖෂධ වර්ග සකස් කර ගැනීම සඳහා අබින් වගේ දේවල් විශේෂයෙන් චීනයේ හරහා අබින් ලැබී තිබුණා. අපේ ගුලික් කල්ක වලට විශේෂයෙන් අබින් යොදනවා. ඉතින් ඒවා තහනම් කළා. පස්සේ 1910 දී විතර තමයි අබින් සඳහා යම්කිසි බලපත්‍ර ක්‍රමයක් ඇති කරේ. ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ මොකක් අපි සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ බටහිර ආධිපත්‍යය තුළ අපේ රටේ වෙදකම යටපත් කරලා බටහිර වෙදකම ඉස්මතු කර ගැනීම සඳහා වුන් සුවිශාල කාර්යභාරයක් කරා. මේ සම්බන්ධව මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහත්මයා ඔහුගේ වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය නම් ග්‍රන්ථයේ මේ විදිහට සඳහන් කරනවා. තුන්වෙනි ලෝකයේ තුල බටහිර වෙදකම යන ප්‍රබල වූ දේශපාලන බලවේගයකි. බටහිර අධිරාජ්‍යවාදී මංගින් එකල ක්‍රිස්තියානි ආගම භාවිතා කළ ආකාරයට දැන් බටහිර වෙදකම ක්‍රියාත්මක වන්නේය. ඒ ඉදිරිපත් වන්නේ මධ්‍යස්ථ වූ වාස්තවික වූ විද්‍යාවක් වශයෙන් වන නිසා එම බලවේගය ක්‍රියාත්මක වන්නේ ඊ타ත්ම සූක්ෂම ආකාරයකින්. එහි ඊටාම භයංකර අංශය වන්නේ එහි තුල ලැබෙන වාදී ස්වરૂපයයි. මනුෂ්‍ය ස්වභාවය හා ඒ සමග මනුෂ්‍ය සමාජයේද ප්‍රශිෂ්ඨවාදී ස්වરૂපයෙන් නැවත නිර්වචනය කිරීමට ඒ මගින් උත්සාහ කරන්නේ. ඔවුන් සියලු දේම අපි මත බලෙන් පටවලා දැන් කොරෝනා සමයේදී අපි දැක්කා බටහිරයන් විසින් යොදා ගන්න එන්නත් අපිට අපේ මත බලෙන් පටවන්න කරපු උත්සාහය. ඉතින් ඒක තමයි මේ කියන්නේ මේ ප්‍රශිෂ්ඨවාදී ස්වરૂපය ගැන මේ කියන්නේ ඒකයි. ඉතින් ඔවුන් රෝග සුව කිරීම විද්‍යාවක් වශයෙන් දියුණු කිරීමට සංවර්ධනයේ පිළිබඳ චින්තනයේ වැදගත් ඵලයක් බවට පත්වේ ඇත්තේ යන්න ඔවුන් දක්වනවා. නූතන වෙදකමේ යහපත් ප්‍රතිඵල සමාජයේ සාම්ප්‍රදායික වූ නොදියුණු කොටස් කරා ගෙන යනතුරු නූතන ඥානයේ අසුරු කොටගෙන වසංගත රෝග රටවැසියන්ගේ ජීවිත වලින් ඉවත් කරන තුරු ජනසම්මත ඥානය හා ගෘහස්ස ප්‍රතිකාර හා නූතන නොවන්නා වූ රෝග සුව කරන්නන් යන ආධිපත්‍යයෙන් ඉවතරගෙන සමස්ත ජනගහනයම නූතන වෙදකමේ ආධිපත්‍යයටතුරු සංවර්ධනය යනු නියම සංවර්ධනය වන්නේ නැතයි යන්න උන්ගේ අර්ථකථනය වෙනවා. ඒක තමයි මේ යුගයේදී ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අද අපි මුහුණ දීලා තියෙන මේ සෞඛ්‍ය ප්‍රශ්නයට මූලික කාරණේ මේ යටින් දිවෙන මේ අධිරාජ්‍යවාදී චින්තනය. ඒ නිසා
අපි මේ පසුබිමේ ඉඳලා කතා කරොත් එහෙම මේ සාකච්ඡාවේ පූර්ණතාවක් වශයෙන් අපේ වෛද්‍යකේ විජයරත්න මහත්මයා මේ සම්බන්ධව වැඩිදුරටත් කතා කරાવી. සුවදිවි යහපතට සිංහල වෛද්‍ය ක්‍රමයේ යොදා ගැනීමට අපි අත්‍යවශ්‍යම නැවතත් අපේ ජීවන ක්‍රමය වෙත නැවත යා යුතුයි. විශේෂයෙන්ම නිරෝගී ජීවත් වීමේ අගය අපිට අපේ මනසට අපේ ජීවන රටාවට දැනෙන්නට ඕන. විශේෂයෙන්ම අපිට තියෙනවා අපේ ආහාර විහරණ. අපේ ආහාර විහරණ තමයි මේ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත්වල ප්‍රධානම මූලය වෙන්නේ. විශේෂයෙන්ම සාත්මය ආහාර, විශේෂයෙන්ම දේශ සාත්මය ආහාර, Taman ජීවත් වෙන ප්‍රදේශයේ වගා කරන තමන්ට හිතකර වූ ආහාර පරිභෝජනය, ඊළඟට ඒහා එක්කම බැඳිලා තියෙන ව්‍යායාමය, ශාරීරික ව්‍යායාම, මේවා තමයි අපේ ජීවන රටාවේ කොටස්. ඉතින් සාමාන්‍යයෙන් අපි ලෙඩ රෝග ඇතිවීමට හේතු ගණනාවක් අපේ වෛද්‍ය ක්‍රමයන් තුල තියෙනවා. සිංහල වෛද්‍ය ක්‍රමයේත් ආයුර්වේද වෛද්‍ය කර්මයේත් මේ ත්‍රිදෝෂය කියන සංකල්පයක් තියෙනවා. ඒ අනුව වාත රෝග වශයෙන් රෝග 80ක්, පිත්ත රෝග වශයෙන් රෝග 40ක්, සෙම් රෝග වශයෙන් රෝග 20ක් හැදෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආගන්තුක රෝග 16ක්. එතකොට රෝග 156ක්. ආගන්තුක රෝග වශයෙන් ගත්තොත් එහෙම මේ ගල් මුල්, මේ වගේ හැපීමෙන් ඒ වගේ හට ගන්නා රෝග, සර්ප දෂ්ට රෝග, ඒවා තමයි ඊළඟට උමතු රෝග, විශේෂයෙන්ම බිය මුල් කරගෙන, ඊළඟට යන්ත්‍ර මන්ත්‍ර ආදී අධිහුණුවන් මගින් ඇති කරන රෝග, වස්කවි කීම් මගින් ඇති කරන රෝග, ඊළඟට වසංගත රෝග, මේවා ආගන්තුක වශයෙන් අපිට හට ගන්නවා. හැබැයි විශේෂයෙන්ම වසංගත රෝගවලදී වසංගත රෝගයක් ඇති වෙලා ඒක පැතිරිලා ගියාට පස්සේ ඒක වාපිත් සෙම් මගින් තමයි ඒක නිර්වචනය කරන්නට වෙන්නේ. ඉතින් අපේ දේශීය චිකිත්සා වශයෙන් මේවට ප්‍රතිකාර තිබුණා. විශේෂයෙන්ම සර්ප දෂ්ටයේදී අපි කරන ප්‍රතිකාර විදි, අන්න පිළිකා වෙදකම, ඒ වගේම ඇනුම් කෙටුම් වෙදකම, උමතු රෝග වෙදකම, පිලිස්සුම් වෙදකම, গুপ্ত විද්‍යාව. විශේෂයෙන් මේන් ඇනුම් කෙටුම් වෙදකම කියන එක අහලා නැතුව ඇති. ඇනුම් කෙටුම් වෙදකමේදී බොහෝ විට කරන්නේ අපි යුද්ධවලදී, ඒ කියන්නේ සතුරු ආක්‍රමණිකයන් සමග යුද්ධ කරනකොට හෙලි පහරවල් වලට අපි ලක් වෙනවා. බඩවැල් එළියට එනවා. ඒ වෙලාව බඩවැල් ඇතුළට කරලා ඒ කරන වෙදකම තමයි මේ ඇනුම් කෙටුම් වෙදකම කියන එක. සම්පූර්ණයෙන් අද අභාවයට ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම අංගම්පොර ශාස්ත්‍රයත් එක්ක තමයි මේ ඇනුම් කෙටුම් වෙදකම තිබුණේ. අපේ පුස්කොළ පොත්වල මේවා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ විශේෂයෙන්ම අර විජිතපුර බලකොටුව බිඳිනකොට ඒ කඳුල් ඇතා ලෝදිය වක් කරාට පස්සේ ශනිකව ඌව සුවපත් කරේ අපේ වෙදකම. ඉතින් මේ විදිහට අපේ දේශීය චිකිත්සාවන් විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා. වෙලා තියෙන අර පැසිස්ට්වාදී බටහිර වදකම විසින් මේක යටපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සාකච්ඡාවේ පූර්විකාවක් විදිහට මම මේ කාරණාව කියන්නේ අපේ විජයරත්න මහත්මයා මතක් කරાવી. අපේ ජීවන රටාවට අපි නැවත අරගෙන ගියොත් අපි සාමාන්‍යයෙන් බොහෝ අය හිතන්න පුළුවන් මේ නාගරිකව ජීවත් වෙන අයට මේ නැවතේ ජීවන රටාවට යන්න බැරි වෙයි කියලා. හැබැයි ඒක සම්පූර්ණ සත්‍යයක් නෙවෙයි. නාගරිකව ජීවත් වෙන කෙනෙකුට වුණත් එය සමබරව භාවිතා කිරීම සඳහා අවස්ථාවක් උදා කරගන්නට පුළුවන්. එකම දේ තමයි අපේ ආකල්ප වෙනස් කර ගැනීම. ඉතින් ඒ නිසා මේ Zoom සාකච්ඡාව තුළ මේ කෙටි කාලයක් තුළ මම කතා කරන්නේ මේ සාකච්ඡාව තුළ අපි සිංහල වීර විධානයේ සමාජිකයන් විදියටත් මේට සහභාගී වෙන වෙනත් මහත්වරුන් මහත්මීන් ඒ සියලු දෙනාම අපි කල්පනා කරන්නට ඕන මේ රටේ ජනතාව නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් කරා කැඳවා ගැනීමේ වගකීමක් අපිට තියෙනවා කියන එක. එහෙමනම් මම මෙතනින් මගේ පූරිකාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ අවස්ථාවේදී අපේ ගෞරවනීය ස්තුතිය පළ කර සිටිනවා මාධ්‍යවේදී මතුගම සෙනවිරුවන් මහතාට. විශේෂයෙන් මෙතුමා
අපේ වර්තමාන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට ආත් වෙලා තියෙන ඉරණම ඇතිවන්නට බලපෑ හේතු ඒ වගේම කෙනෙකුට වැළඳෙන රෝගාබාධයන්ගෙන් සුවපත් වීමට අපේ තිබුණු ශිල්ප කලාවන් පිළිබඳව අපේ ඥානීය පිළිබඳව එතුමා කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ පිළිබඳව අපගේ ගෞරවනීය ස්තුතිය පළ කර සිටිනවා අපි වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගී වුණ මතුගම සෙනවිරුවන් මහතාට. මීළඟට අපි සූදානම් වන්නේ විශේෂ දේශනය. මා හිතන්නේ හැම කෙනෙකුටම වැදගත් වේවි. මොකද බොහෝ විට අද වන විට අපි අපේ උරුමයන් පිළිබඳව අපේ වටිනාකම් පිළිබඳව අපේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව අපේ විවිධ කලාවන් පිළිබඳ අපටම අනන්‍ය වූ ඒ කලාවන් පිළිබඳව අපේ තියෙන දැනුම අද වෙන විට මොට වෙලා ගිහිල්ලා තිබෙනවා. මෙන්න මේ පසුබිම්මක තමයි අපි මේ සාකච්ඡාව සූදානම් කළේ. ඉතින් අපි ආරාධනා කළා පස්සෙදුන් රට ප්‍රදේශයේ කීර්තිමත් වෛද්‍යවරයෙකු වගේම මාලේ වෙන දේශීය වෛද්‍ය විද්‍යායතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම දැනට මොරපිටිය මහාවිද්‍යාලයේ විද්‍යා විෂය පිළිබඳ ආචාර්යවරයා හැටියට කටයුතු කරනු ලබන දේශීය වෛද්‍ය කේ.ඒ. විජේරත්න මහතාට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබතුමාගේ දැනුම සහ අපේ ශිල්පීය ක්‍රම පිළිබඳ සහ වෙදකම පිළිබඳව මේ සාකච්ඡාවෙන් සුව දිවි යහපත උදෙසා සිංහල වෙදකම කියන මාතෘකාව යටතේ කතා කරන ලෙස අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප සැම වෙනුවෙන්. කවුද? නෑ. සෙනවිරුවන් මතුගම. මේ හීනටිකල් මහත්මයා ඔබතුමාගේ මයික්‍රොෆෝනය විසන්ධි කරගන්න ලෙස අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොත වෙන විට විජේරත්න මහතාගේ සම්බන්ධතාවයේ මතකට බිඳී ගොස් තිබෙනවා. එතුමා මෙතෙක් වෙලා අප සමග රැඳී සිටියා. මේ වන විට ඔහුගේ සම්බන්ධතාවය බිඳී පවතින බවයි අපිට පෙනී යන්නේ. අපි බලමු සුළු මොහොතක් එතුමාගේ සම්බන්ධතාවය පිළිබඳව. එතුමා පැමිණෙන තුරු අපිට පුළුවන් සෙනවිරත්න මහතා එහෙම නැත්නම් මතුගම සෙනවිරුවන් මහතා විසින් ඉදිරිපත් කළ ඒ දේශනය ඇසුරෙන් ඔබ තමුන්නාන්සේලාට කිසියම් අදහසක් ඉදිරිපත් කිරීමට තිබෙනවා නම් ගැටලුවක් එහෙම තිබෙනවා නම් ඒ පිළිබඳව එතුමාගෙන් විමසා බලන්නට ඔබට දැන් අවස්ථාව තිබෙනවා. මේ මොහොතේ ඔබට පුළුවන් සෙනවිරුවන් මහතා සමග සම්බන්ධ වන්න. මේ අවස්ථාවේ අපිට පෙනෙනවා අපේ රටේ ඉංජිනේරු මහත්මයෙක් වන ප්‍රියන්ත දයාරත්න මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රියන්ත දයාරත්න මහත්මයාණෙනි, ඔබතුමාට පුළුවන් අපේ සෙනවිරුවන් මහතාගේ දෙසුම ඇසුරෙන් විජේරත්න මහතා පැමිණෙන තුරු සම්බන්ධ වන්න. ශ්‍රීලියෝගේ මහත්මයා එනවද මාව? ඇහෙනවා පැහැදිලි. ඒ වගේ මහත්මයා එනවද මාව? ඇහෙනවද? ඇහෙනවා. ඔව් දැන් සෙනවිරුවන් මහත්මයා මතු කරපු කාරණා ටිකත් එක්ක අපට සාකච්ඡා කරන්න බොහෝ දේවල් ලැබෙනවා. නමුත් අපිට විජේරත්න මහත්මයාගේ දේශනාවේදී සාකච්ඡා කරන්න ලැබෙන කාරණා ටිකට ඊටකට තියන්න ඕනේ ඉඳ මම වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් අපට මේ අවස්ථාවේ විශේෂයෙන් සලකා බලන්න තියෙනවා අපේ මූලික අවශ්‍යතාවන් 4 හැටියට. අපේ ධර්මයේ සඳහන් වෙන මූලික අවශ්‍යතාවන් 4. ඒකෙන් කීපයක් ගැන අපේ සඳහන් වෙනවා. එකක් තමයි අපේ ආහාරය, ඒ වගේම ඖෂධ, නැත්නම් ඊළඟපත් කියන එක, ඊළඟ ඇඳුම් පැළඳුම් සහ වාසස්ථාන පිළිබඳ කාරණාව. එතනදී මම එක කාරණාවක් අපේ විෂයට අදාළව තියෙන කාරණාවක් හැටියට වාසස්ථාන පිළිබඳ අදහස පොඩ්ඩක් මතු කරන්නට කැමතියි. මොකද අපේ නිවාස ඉදිකිරීම ශිල්පයත් එක්කම අපි හදාගත්ත ලෙඩ රෝග ගණනාවක් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න කැමති. මොකද ඒකට හේතුවක් වෙනවා එවැනි කාරණා පිළිබඳ අපේ අවධානය බොහෝ විට අඩුයි. අපේ රෝග සම්බන්ධයෙන් කියනවා නම් විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි වාස්තු ශාස්ත්‍රයත් එක්ක බැඳිලා තියෙන රෝගාබාධ ගණනාවක් තිබෙනවා. අපි උදාහරණයක් කිව්වොත් අපේ පිත්‍රෝග සඳහා බලපාන ප්‍රධාන වාසස්ථාන පිළිබඳ යෙදුම තමයි ඊශානයේ සහ මධ්‍ය දෝෂ විසින් ඇති කරන්නේ සෙම් රෝග බවත්, ඊශානයේ සහ ගිනිකොන දෝෂ විසින් ඇති කරන්නේ පිත් දෝෂ බවත්, වයඹ සහ නිරිතේ දෝෂ විසින් ඇති කරන්නේ වාත රෝග බවත් සඳහන් වෙනවා. මෙතනදී අපට විශේෂයෙන් පේන්න තියෙන දෙයක් තමයි වාසස්ථාන කියන එකත් අපේ රෝගාබාධ කෙරෙහි ඍජුව බලපාන බව. ඒ වගේම ත්‍රිදෝෂය කෙරෙහි ඍජුව බලපාන බව. මේ කාරණාව මම යම් ප්‍රමාණයකට සාකච්ඡාවට ගන්න කැමතියි. ඊට අමතරව අපේ හෘදයාබාධ ඇතිවීම කෙරෙහි බලපාන වාස්තු විද්‍යාත්මක කාරණා තිබෙනවා. ඒ කියන්නේ අපේ රුධිරගත රෝග සඳහා මධ්‍ය පීඩාවීම කියන එක පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව ಭಾರತೀಯ ප්‍රධාන විශ්වවිද්‍යාලයක් වන මහර්ෂි විශ්වවිද්‍යාලයේ කරපු පර්යේෂණයක් තිබෙනවා පිළිකා රෝග සම්බන්ධයෙන්. ඒ පිළිකා රෝග සම්බන්ධයෙන් කළ තියෙන පර්යේෂණයේ තහවුරු කරලා තියෙනවා පිළිකා රෝග සම්බන්ධයෙන් බද්ධ වැසිකිලි වල බලපෑම්. බද්ධ වැසිකිලි වල බලපෑම් පිළිබඳව කරපු දීර්ඝ පර්යේෂණයක්. ඒක ඇත්තටම වසර 5ක පමණ පර්යේෂණයක්. ඒකෙන් ගත්ත තොරතුරු තිබෙනවා. ඉතින් ඒ හින්දා අපට අද වෙනකොට අපේ පැරණි ඉදිකිරීම් ශිල්පයට අපි යන්නේ නැති නිසා අපේ නූතන ඉදිකිරීම් වල තියෙන බොහෝ ගැටලුත් එක්ක අපේ විවිධ රෝගාබාධ ඇතිවීමේ ඉඩ ප්‍රස්තාවන් ගොඩනැගිලා තියෙනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යම් ප්‍රමාණයකට යොමු කළ යුතුයි කියලා කියන්නේ ඒ පිළිබඳව සෛද්ධාන්තික වගේ ප්‍රායෝගික අධ්‍යයනයකින් පස්සේ. ඉතින් ඒ නිසා මම කැමතියි ඒ පිළිබඳව යම් අදහසක් යොමු කරන්න. අපේ මොළේ වතුගල සෙල්වන් මහත්මයා කාලයකට පෙර සිංහල වාස්තු කිරිත්තම නමින් කෘතියක් එළිදැක්වුවා. අපට යම් එළිදැක්වීම ඔස්සේදී අපට යම් ඊට ප්‍රස්තාවයක් ලැබුණා ඒ පිළිබඳව යම් විචාරණයක් සපයන්නට. ඉතින් ඒ නිසා මට ඒ කාරණාවත් සෙල්වන් මහත්මයා ඉන්න අවස්ථාවක නිසා මතු කරන්නට කැමතියි. වාසස්ථාන පිළිබඳව ඇති දෝෂයන්ගේ ප්‍රතිඵල හැටියට හටගන්නා රෝග පිළිබඳව අපේ අධ්‍යයනයක් නැති නිසා ඒ පිළිබඳව යම් අපි අධ්‍යයනයක් කළ යුතුයි කියන දාවත් මේක එකතු කරන්න කැමතියි. නමුත් අපේ ප්‍රධාන දෙසින්ම තියෙන්නේ අපේ දේශීය වෛද්‍ය කේ විජේරත්න මහත්මයාගේ. ඉතින් ඒකට ඊට ප්‍රස්තාව කරගන්න කැමතියි. මොකද මේ ප්‍රධාන කාරණාවක් හැටියට යමක් කීමක් සටහන් වෙයි. නමුත් මා කියපු කාරණා සෙල්වන් මහත්මයා කියපු කාරණාවත් පිළිබඳව ඔබතුමන්ලගේ යම් අවධානයක් යොමු වෙනවා නම් ඉදිරියේදී ඊට වඩා ගැඹුරට මේ කරුණු පිළිබඳව අපට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා අප විශ්වාස කරනවා. අපේ හිත මිත්‍ර කල්යාණ මිත්‍ර ශ්‍රී ලේවගේ මහත්මයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අදහස් ප්‍රකාශ කරන්නට ලබා දුන්න ඊට ප්‍රස්තාව පිළිබඳව. හොඳයි ප්‍රියන්ති මහත්මයා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අපි ප්‍රියන්ත මහත්මයා පිළිබඳව එතුමා වළලත් ඉංජිනේරුවරයෙක් වශයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ වගේම එතුමා සියුම් මන්සල නමින් දෛනිකව දේශීය උරුමය පිළිබඳ කතා කරන විද්වත් සංලාපයක් ඉන්ටර්නෙට් එහෙම නැත්නම් මේ Zoom තාක්ෂණය ඔස්සේ ගෙනෙනවා. අපි මේ අවස්ථාවේදී තුමාණන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පළ කරමින් මේ මොහොත වන විට විජේරත්න මැතිතුමා අපේ වෛද්‍ය විජේරත්න මැතිතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. අපි දැන් එතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ මාතෘකාව යටතේ සුව දිවි යහපත උදෙසා සිංහල වෙදකම බැයෙන් දෙසුම පැවැත්වීම සඳහා. අයිබෝවන් හැමදෙනාටම තෙරුවන් සරණයි. මාව ඇහෙනවද දේවගේ මහත්තයා? ඔව් පැහැදිලිව ඇහෙනවා. ඔබතුමා කතා කරන්න. ඔව් යම් තාක්ෂණික දෝෂයක් නිසා මාව විසන්දි වුණා. මේ පොඩි වැස්සකුත් තියෙනවා මේ පැත්තේ. ඒ නිසා වෙන්නේ නැති. ඒ පිළිබඳව ප්‍රථමයෙන් සමාවාය දිනවා. සිංහල වීර විධාන සංවිධානයේ පිළිබඳව
අපිට මේ අතීතයේ වර්තමානයේ ඊටම ගෞරවයක් තියෙන සංවිධානයක්. ඒ සංවිධානය තුලින් මෙවැනි ආරාධනාවක් ලැබුණ මේ පිළිබඳව ඒ ආරාධනාව බාර අරගෙන මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ලැබීම වාග්යක් කියලා මම සලකනවා. සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාගෙන් අවසරයි. සුවදිවි යක් සඳහා සිංහල වෙදකම කියන කාරණාව මේ මාතෘකාව යොදලා තියෙන්නේ. මම චූට්ටක් මේ මාතෘකාවේ වචන කීපයක් පිළිබඳව සඳහන් කරන්නට ඕන. වර්තමානයේ අපේ වෙදකම සිංහල වෙදකම කියන කෑල්ල හලන්න උත්සාහ කරන යුගයක් තියෙනවා. ඒකට හේතුවක් වෙලා තියෙනවා මේ සිංහල කියන නම මේ කාලේ ටිකක් ඉවත් කරන්න. ඒක ඉවත් කරන්න ඉතාම මේ සූක්ෂම ලෙස භාවිතා කරනවා එළ වෙදකම කියන වචනේ. අපේ මේ අද වෙනකොටත් ලංකාවේ කොහෙවත් එළ බෙහෙත් ශාලාවන් අපි දැකලා නැහැ. එළ බෙහෙත් බඩු කඩ අපි දැකලා නැහැ. සිංහල බෙහෙත් බඩු කඩ තමයි අපි දැකලා තියෙන්නේ. නමුත් මේ දැන් අවුරුදු 10ක 15ක කාලයේ ඉඳලා ක්‍රමිකව විකාශනය වෙලා මේ සිංහල කියන කෑල්ල ඇලීමේ චේතනාවෙන්ම විවිධ වචන පාවිච්චි කරනවා. සමහර ඒවා අපේ මේ සංස්කෘතියට ඊටාම සමීප හෙළ කියන වචනේ අපේ ඓතිහාසික වචන අරගෙන සිංහලයේ හලන්න උත්සාහ ගන්නවා. ඒ නිසා මම නිලේවගේ මහත්මයා ඇතුළු මේ කණ්ඩායමට මේ සිංහල වෙදකම කියන වචනේ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මගේ ගෞරවය උද කර සිටිනවා. සුවදිවි යක් සඳහා ජීවිතය කියන එක ආයුර්වේදයේ පිළිබඳව සඳහන් කරන තැන්වලදී ආයුෂයේ පිළිබඳ විද්‍යාවේදී ආයුෂයේ අර්ථකථනය කරලා තියෙනවා විවිධාකාර වලට. සිංහල යෝග රත්නාකරයේ සඳහන් කරන්නේ ආයුෂ කැමැති නර ධම්මත් කාම මුක්කුර කරන මේ පොතර ආයුර්වේදයට කරන ආදර කෙරෙලා උපතේ සිට මරණය දක්වා ගෙවා යන ජීවිත කාලය ආයුෂයේ හැටියට නෙමෙයි අපි සලකන්නේ. ධර්ම අර්ථ කාම මෝක්ෂ කියන චතුර්වර්ග සම්පත්තියක් ළඟා කර ගන්නා වූ ජීවන රටාවකට තමයි අපි ආයුෂය කියලා හඳුන්වන්නේ. මේ වැඩසටහනේ පූරිකාව සඳහන් කරපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මතුකම සෙනේරුවන් මහත්මයා සඳහන් කරා අපේ ස්වස්ථතාවයට හේතු වෙන සියලු ඇවතුම් පැවතුම් සියල්ල අපේ ජීවන රටාවත් එක්ක බද්ධ වෙච්ච දේවල් කියලා. අද වෙනකොට අපේ සමාජයේ විසින් කරන මූලික වැරැද්දක් තියෙනවා. අන්නේ වැරැද්ද සිහිපත් කරමින් මේ මාතෘකාව සාකච්ඡා කරන්න මම කැමතියි. අපිට ඇතිවෙන ගැටලු ප්‍රශ්න සියල්ල විසඳුම් අපි අනුන්ට බාර දෙනවා. අධ්‍යාපනය අපි පාසලට හෝ ටියුෂන් පන්තියට බාර දීලා අපිට ඉඩකඩම් ආරවුලක් ආවොත් අපි ඒක අධිකරණයට බාර දෙනවා. රට රාජ්‍යයේ රැකීම ත්‍රිවිධ හමුදාවට බාර දීලා අපි ඉවත් වෙනවා. ආහාර පිළිබඳව වෙළඳපොළට බාර දෙනවා අපේ ආහාර අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ දෙන්න. සෞඛ්‍ය අපි රෝහලකට සෞඛ්‍ය අමාත්‍යාංශයකට බාර දෙනවා. අපි හිස් මිනිස්සු. මෙන්න මේ සංකල්පයෙන් මිදෙන්නට ඕන. පළමුවෙන්ම කවුරු හරි සුවදිවියක් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් මම අදහස් කරේ අපේ ආහාරය සපයා ගැනීමේ ක්‍රමවේදය තුළ අපි ආහාර සපයා ගැනීම හරිහම්බ කිරීම අපේ යුතුයකම අපේ වගකීම. ඒකෙන් මිදුනොත් අපිට නිරෝගී ජීවිතයක් ආහාරයෙන් ලබා ගන්න බැහැ. දෙවෙනි කාරණාව අපේ සෞඛ්‍ය පිළිබඳව වගකීම දොස්තර මහත්තයෙකුට රෝහලකට චැනල් සර්විස් එකකට ෆාමසි එකට එහෙම නැත්නම් වෙද මහත්තයෙකුට බාර දීලා අපිට ඉවත් වෙලා අපේ නිරෝගීත්වය ආරක්ෂා කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මෙහි මූල වගකීම තියෙන්නේ අපි තුල. ඒ අපි තුල මේ වගකීම සියල්ල සංවිධිතව ඉටු කරපු පුජ්‍යල සමාජ ක්‍රමවේදේ අපි අපේ ජීවන රටාව කියලා තමයි අතීතයේ හැදුනේ. වර්තමානයේ
දැන් මේ පූර්ණිකාව සඳහන් කරනකොට මදුම සෙල්වන් මහත්තයත් ඒ වගේම සුනිල් හේවගේ මහත්තයත් අපේ ඓතිහාසිකව අපිට තීච්ච උරුමයන් හා අපේ වටිනාකම් ප්‍රෞಢත්වය ඊටාම සැකවින් සඳහන් කරා. අතීතයේ මොනතරම් ප්‍රෞಢ වුණත් උරුමය කර්මයක් වෙලා අද වෙනකොට වර්තමානයේ ප්‍රෞಢත්වය අපෙන් ගිලිහිලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවල මොන ඉලක්කම් තිබුණත් ලංකාවේ මිනිසුන්ගේ පරමායුෂ අද වෙනකොට වයස අවුරුදු 45කට සීමා වෙනවා. මම එහෙම කිව්වට මෙතන ඉන්න කවුරුවත් ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැති හේතුව තමයි මිනිස්සු වයස අවුරුදු 65ක් 70ක් 75ක් වෙනකන් ජීවත් වෙනවා. හැබැයි ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න විශේෂයෙන් නාගරික සමාජයේ ග්‍රාමීය සමාජය තුල මධ්‍යම පාන්තික මිනිසුන් තුල රැකියාව සඳහා මුදල් උත්පාදනය කරන මිනිස්සු තුල වයස අවුරුදු 40ක් 45ක් වෙනකොට ෆාමසියෙන් ගිහිල්ලා අරගෙන එන දොස්තර මාත්‍යෙකින් කොලේකට ලියාගෙන එන ෆාමසියකින් අරගෙන එන බෙහෙත් පෙති අහුරක් බොන්න නැති මිනිස්සෙක් කීයෙන් කී දෙනාද ජීවත් වෙන්නේ. දීවැඩියාව නිහඬ මාරේ හෘදයාබාධ මරු කැඳවයි ආඝාතයේ ඔබ එක්තැන් කරයි මෙවැනි සටන් පාට සහිත සෞඛ්‍යයක් තියෙන රටක හැම මිනිස්සෙක්ම කුමන හෝ රෝගයකට තුන් වේල කනවා වගේ බෙහෙත් පෙති ටිකක් ගිලමින් ජීවත් වෙන සමාජ රටාවක් වැරදිලාවත් ඒ බෙහෙත් පෙති ටික ගිල ගන්න බැරි වුණොත් එහෙම අපිට අත් වෙන්නේ ජීවිතේ නෙමෙයි මරණය. මේ පෞද්ගලික දවස්වල ඖෂධ හිඟවීම පිළිබඳව රෝහල් වලින් වෛද්‍යවරු ඒ වගේම සාමාන්‍ය මහ ජනතාව නැසිවිලි නගන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි සෞඛ්‍ය කියලා අපි අත්පත් කරගෙන තියෙන කර්මයේ අඳුනා. ඒ නිසා අපිට නිරෝගී ජීවිතයක් ගත කරගන්න නම් මේ තීන සෞඛ්‍ය ක්‍රමයේ පිළිබඳව මේ තීන සමාජ ක්‍රමයේ පිළිබඳව යලි වතාවක් ප්‍රශ්න කළ යුතුයි. යලි වතාවක් හැරී බැලිය යුතුයි. ඕනතරම් මේවා පිළිබඳව තොරතුරු හොයාගන්න අපිට බුද්ධිය තියෙනවා. හැබැයි මේ පිළිබඳව විවේකයෙන් කල්පනා කරලා බලන්න විවේක බුද්ධිය නැහැ. ඒ නිසා බලන්න ඔබ කල්පනා කරලා මේ මං කියන කාරණාව ඇත්තද නැත්තද කියලා. වයස අවුරුදු 35ක් 40ක් 45ක් වෙනකොට පණ පිටින් ජීවත් වෙන මිනිස්සුන්ගේ අස්ති දිරනවා, ඇට දිරනවා. හැබැයි මෙතන ඉන්න හැම කෙනෙක්ම දන්නවා මැරිලා මහ පොළොවේ වැළලීලා ගිහිල්ලා පාහියංගල ලෙනෙන් අහුවෙන ඇටකට වයස අවුරුදු 38000කට පිට 40000කට පිට මහ පොළොවේ මැරිලා වැළලිච්ච ඇටකටු දිරන්නේ නැතුව තීන පණ පිටින් ඉන්න අපේ ඇට දිරන්නේ ඇයි? මේක ප්‍රශ්නයක්. දීවැඩියාව මාරාන්තික රෝගයක් බවට නිහඬ මාරයෙක් බවට පත් වෙලා තියෙන එක ගැන සමාජයට තරම් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒක එහෙම තමයි කියලා හිතා හදා ගන්න පුළුවන්. හැබැයි නගරයක් ගානේ ඩෙන්ගු මාරාන්තිකයි කියලා බෝඩ් ගහලා තියෙනකොට ඩෙන්ගු කියන්නේ උණු හෙම්බිරිස්සාව. උණු හෙම්බිරිස්සාවට මරණ බයේ වෙවුලන જાතියක් බවට පත් වුණාට පස්සේ ඒ જાතිය පෝෂණය කරන ආහාර රටාව, ඒ જાතියේ මිනිස්සු ජීවිත ගත කරන සංස්කෘතික සමාජ ක්‍රමවේදය ප්‍රශ්න කළ යුතු නැද්ද කියන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපේ ඓතිහාසිකව අපිට උරුම වෙච්ච ජීවන රටාවක් තිබුණා. ඒ ජීවන රටාව ගත කරපු මිනිස්සු අවම වශයෙන් වයස අවුරුදු 100ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වුණා අපේ පැරැන්නෝ. ලංකාවේ මිනිස්සුන්ගේ වාර්තාවල විතරක් නෙවෙයි විදේශිකයන්ගේ වාර්තාවලත් විශේෂයෙන් රොබර්ට් නොක්ස් සඳහන් කරලා තියෙනවා අතීතයේ ලංකාවේ මිනිස්සු වයස අවුරුදු 100 කොළ ජීවත් වෙච්ච බවට. අපේ පැරණි අපේ ආච්චිලගේ ආත්තලගේ වයස්වල අය සාමාන්‍යයෙන් අදට වයස අවුරුදු 80 90 ගණන් ජීවත් වෙනවා. හැබැයි අපේ යුගයේ ඇයි හැකියාව මම හිතන්නේ නැහැ. බලෙන් ජීවත් කෙරෙන්නොත් හැර. ඒ නිසා ඒකට හේතු සාධක පිළිබඳව හොයලා බලන්න වටිනවා. එක්තරා ප්‍රශ්නයක්
ආයුර්වේදයේ පිළිබඳව මූල සංහිතා ග්‍රන්ථයක සඳහන් වෙනවා. මෙතන ඉන්න වෛද්‍යවරු ඉන්නවා නම් මම හිතන්නේ දන්නවා. කෝරු ප්‍රශ්නේ කියලා කවරෙක් සුඛිතද කියන ප්‍රශ්නේ. කෙනෙක්ගේ නිරෝගීත්වයට හේතු වෙන්නේ කුමක්ද? හිතබුක් මිතබුක් සහිත දුක් සිය දුක්. හිතවත් දෑ සේවනය කෙරේද යහපත් දෑ සේවනය කෙරේද පමණ බලා සේවනය කෙරේද ඒ නිරෝගී කෙරේද. හිතවත් දෑ සේවනය කෙරේද. දැන් මිනිස්සුන්ට සිය පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගන්න පරිසරයේ තියෙන ශාකමය ද්‍රව්‍ය හා සත්වමය කොටස් ආහාර හැටියට මානව සංහතියේ දීර්ඝ කාලයක් තිස්සේ ගන්නවා. ඒවෙන් සමහර දේවල් මිනිස්සුන්ට හිතවත්. අපිට බත හිතවත්. ආසියාවේ ජීවත් වෙන අපිට බත හිතවත්. ඒ වගේමයි අල ಜಾති තියෙනවා. ඒවා අතර සමහර ඒවා තියෙනවා මිනිස්සු ආහාරයට ගන්නේ නැහැ. ලාභයක් පොත්නියගලා අලවල්. ඒ අහිතවත් ඒවා අයින් කරලා හිතවත් ඒවා ගත්තා. ඒ හිතවත් අරගන්න ඕන දෙයක්. ඒ තමයි අපි ආහාර කියලා කියන්නේ ආහාර කියලා ආහාරයක් ශරීරයට ගන්නකොට සියලු සත්තු තියෙන පරිසරයේ ස්වාභාවික ලෙස ආහාර ගන්නවා. ඉන්දර හොයාගත්තට පස්සේ මේ ආහාර ගන්නේ ඉන්නේ පුරුස්සලා එහෙම නැත්නම් තාම්බලා ඒකට හේතුවක් තියෙනවා. ආහාර ශරීරයට ඇතුළු කර ගන්න ඇතුළු වෙච්ච ආහාර රසරක්ත මාංශ වේද සස්ති මජ්ජා ශුක්‍ර කියන සප්ත ධාතු දක්වා පන්නත කරන්න අවසානයේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ පංච මහා භූත දක්වාම අරගෙන යන්න පරමාණු ස්වරූපයටම ගෙනියන්න එක් අවස්ථාවල අග්නියකින් පැසවන්න ඕන. සියලුම ජීවීන්ගේ අනුසය ඇතුළු ජීවීන්ට අග්නි 13ක් තියෙනවා. යටරාග්නිය තමයි බඩගින්න නැත්නම් කුසගින්නින් ප්‍රධාන වෙන්නේ. මේ ප්‍රධාන වෙන ගින්න කුසීත මිනිස්සුන්ගේ දුර්වල වෙනවා. කම්මැලි මිනිස්සුන්ගේ එක තැන ඉන්න අයගේ දුර්වල වෙනවා. ඒ නිසා සබාදහමෙන් ඈත් වෙච්ච මිනිස්සුන්ට සබාදහමේ තියෙන අමු ආහාර බාහිර ගින්දරකින් තම්බල ගැනීමේ අවශ්‍යතාවයක් ආවා. ඒ හින්දා අපි ආහාර සංස්කරණය කරලා ගන්න. තම්බල. මේ සංස්කරණයේදී අපි අනුගමනය කරන වැරදි ක්‍රියාමාර්ග නිසා මං හිතන්නේ නූතනයේ වෙනකොට විශාල පිරිසක් රෝගී බවට පත් වෙනවා. ඒ නිසා මං කැමති මෙතෙන් ඉඳලා නිරෝගී ජීවිතයකට ආහාර හේතු වෙන්නේ කොහොමද? ඒ ආහාර සංස්කරණ ක්‍රමයන් පිළිබඳව අපේ තීච්ච දැනුම සහ ඒ සංස්කරණ ක්‍රමයේ වැරැද්ද නිසා අපි අත්පත් කරගෙන තියෙන රෝග තත්ත්වයන් මොනවද කියලා පොඩ්ඩක් විග්‍රහ කරගන්න. සුනිල් වගේ මාත්‍යා මේ කාලය පිළිබඳව බුත්මාලා මට සඳහන් කරා. චුට්ටක් එහා මෙහා වුණොත් මට පොඩ්ඩක් දැනුම් දෙන්න වැඩි වෙනවා නම් කාලය. අපි ආහාර ගන්නකොට පත් හදන විදිහක් තියෙනවා. ඉතින් සඳහන් කරන අපේ බුද්ධාමයේ සඳහන් වෙනවා ආහාරය පිළිබඳ 4 ආකාරයක්. කබලිකා ආහාර දත් වලින් කැබලි කරලා අපේ ශරීරයට ගන්නේ. පස්ස ආහාර ස්පර්ශ ආහාරයක් වෙන තැන් තියෙනවා. මනෝ සංචේතනික ආහාර විඥාන ආහාර කියලා. මේන් අපි අද මෙතෙන්දි කතා කරන්නේ කබලිකා ආහාරය කියන එක. බත් අපි ආහාරයට ගන්නකොට බත් වියන ක්‍රමයක් තියෙනවා. බතේ ගින්නෙන් පැසෙව්වට පස්සේ සැහැල්ලුවක් ලඝුතාවයක් ඇති වෙනවා. ඒ ලඝුතාවය ඇති කරගන්නේ ශරීරයට උරා ගන්න පහසු වෙන්න. ලංකාවේ දෙවුන්දර තුනේ ඉඳලා පේදුරු ගත්තා. ලංකාවේ ඉන්දියාව
චීනයේ ආසියානු මහද්වීපයේ ගත්තත් ලෝක කොහේ ගත්තත් වත් සකස් කරන්න ඕන එකම එක ආකාරයට. ඒ තමයි වතුර දාලා ගින්දරින් පැසවෙනවා ලඝුතාවේ සැහැල්ලුව ඇති කර ගන්න. මේ විදිහට තමයි අපේ මානව ශිෂ්ටාචාර හැමදාම බත සකස් වුනේ. හැබැයි අද චුට්ටක් බලන්න අද බත් තියෙන විදිහ බත සකස් කරන විදිහ අපි වසර දවස් ගානක් තිස්සේ මානව ශිෂ්ටාචාරයේ තුලම පෝෂණය කියන කාරණාව ලබලා දුන්නේ අම්මට. මවට පෝෂණය ආහාර සැකසීම, ආහාර පිළියෙල කිරීම, ආහාර ලබා දීම ජීව විද්‍යාත්මකව ගත්තත්, සංස්කෘතික විද්‍යාත්මකව ගත්තත්, සමාජ විද්‍යාත්මකව ගත්තත් කාන්තාව දුරුනේ. හැබැයි පෞද්ගලික කාලේ මොකද්ද සමාජ උඩියට කිරීමක් කියලා ගෑනු වෙනුවට පිරිමි වියන්න ගත්තා. ඔළුවේ තොප්පි දාගත්ත පිරිමි වියන්න ගත්තට පස්සේ මේ ක්‍රමේ වෙනස් වෙන්න ගත්තා. අපි බත හැදුවා වෙනම, පොදි ව්‍යංජන හැදුවා වෙනම, එළවලු හැදුවා වෙනම, පළතුරු ගත්තා වෙනම. කාලා ඉවර වුණාට පස්සේ අපි දැහැත් පිටකුත් ගත්තා. හැබැයි අද වෙනකොට බලන්න හාල් ටිකක් දාලා, බත් ටිකක් දාලා, බත බෙරි වෙන්න වියන්න බැරි වුණාට පස්සේ පොල් තෙල් ටිකක් හරි වෙන තෙල් ටිකක් හරි ඒකට එක්කව කරනවා. ඇට ටික ඈඳෙන්නේ නැතුව පොඩ්ඩක් ඈත් වෙලා තියාගන්න. ඒකත් දාලා බතට එක්කව කරපු හොද්දට ගත්තේ ලෝඩි ජාති ටිකක් මේකට ඕලා ඊට පස්සේ මේකට බත් කාලා කාපු සාරංගයේ තීච්ච කරද්ද මොංගු ටික ඊළඟට කරාබු නැටි ඒ ටිකත් එක්කව කළේ. අර තෙල් එක්කව කරාට පස්සේ ආහාරයේ තියෙන උන සැහැල්ලු බව නැති වෙනවා. සැහැල්ලු බව නැති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ආහාර ජීර්ණය දුර්වල වෙනවා. ජීර්ණය දුර්වල වුණාට පස්සේ ආමේ හට ගන්නවා. මේ ආමේ හටගත්තට පස්සේ ආමේ ශරීරගත වෙච්ච ස්ථානයේ කොතනද අන්නේ ස්ථානයේ රෝග හට ගන්නවා. උදාහරණ කීපයක් කියන්නම්. සංදි ස්ථාන වලට කිව්වොත් එම ආතරයිටිස් නැත්නම් සංදි වේග ගන්ධාවනේ ඇතුළට වෙනහල්ලට ගියොත් එම ඇදුම හට ගන්න පුළුවන්. ශ්වසන පද්ධතිය ඉහළට ගියොත් පීනස හට ගන්න පුළුවන්. රස ධාතුවෙන් රක්ත ධාතුවට ගමන් කළා රක්ත ධාතුවේ ආමේ හටගත්තොත් එම කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය එවැනි රෝග තත්ත්වයන් හට ගැනීමේ හැකියාව තියෙනවා. දීවැඩියාව මේ ආමේ නිසා හට ගන්න රෝග. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්නට ඕන අපේ ආහාර සකස් කරන ක්‍රමයේ පිළිබඳව. අපේ හොදි ව්‍යංජන සකස් කරපු ආකාරයක් තිබුණා. ඒවට අපි කුළු බඩු එකතු කරපු ආකාරයක් තිබුණා. මේවා පිළිබඳව අපි වෙනම සඳහන් කරනවා නම් දීර්ඝ කාලයක් කරන් පැහැදිලි කරන්නට ඕන. නමුත් මම ඊටාම කෙටියෙන් මේ මාතෘකාව කතා කරන තැනදී සඳහන් කරන්න ඕන. අපි මේ හොදි වලට ඇඹුල දාන ක්‍රමයක් තිබුණා. දෙහි දැම්මා, සීවලා දැම්මා, ගොරක දැම්මා. ඒ වගේ ඇඹුල් ಜಾති එකතු කරනවා. අපි කායම් හොද්ද හදනකොට ඇඹුල හැටියට දැම්මේ සියඹලා. කායම් හොද්ද දුන්නේ ළමයි හම්බ වෙච්ච අම්මලට ගර්භාෂ ශෝධනය වෙන. අතිසාර රෝගයක් හැදුනට පස්සේ එහෙම නැත්නම් වෙනත් උදරාබාධයක් හටගත්තට පස්සේ අපි මිරිස් හොද්දක් හැදුවා. මිරිස් හොද්දේ ඇඹුල හැටියට අපි එක්කව කරගත්තේ ගොරක. සියඹලා විරේචනයි ගොරක ග්‍රාහී. හැබැයි වර්තමානයේ අපි සියඹලයි ගොරකයි දෙක එකට දාලා ලියනවා. මහා ලොකු වට්ටෝරු පර්යේෂණ මම දැකලා තියෙනවා. විශාල පර්යේෂණ පුස්තක කියලා ලියාගෙන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කියලා හොයාගෙන රට පුරා ගිහිල්ලා ආහාර පර්යේෂණ කරා කියලා ලියන වට්ටෝරු වල මේවා එකට දාලා කියනවා. එකට තියෙනවා. ඒකට හේතුව ඕන් මේවායේ ಗುಣ පිළිබඳ අපේ සංස්කෘතික මූලයෙන්වත් අපේ ඓතිහාසික දැනුම් පද්ධතිය වල මූලයෙන්වත් විශ්ලේෂණයක් කරගන්නේ නැහැ. කොහේ හරි ගිහිල්ලා කවුරු හරි කිව්වයින් පස්සේ ಜಾති දෙක තුනක වට්ටෝරුවක් හදා ගන්නවා. ඊට පස්සේ ඇවිදින්න වෙලා තව බොහෝ
ආහාර ಜಾති එකට එක්කව කරලා තම තමන් හිතු විදිහට ලියනවා. මෙහෙම නිසා මේවා පරස්පර විරෝධී විරුද්ධ ආහාර හැටියටයි සැලකෙන්නේ. ඒ නිසා අවබෝධයකින් තොරව කරන ආහාර සංස්කරණ ක්‍රම නිසා මේ වෙනකොට අපි බොහෝ රෝග තත්ත්වයන්ට ලක් වෙමින් යනවා. පෞද්ගලික කාලේ කොරෝනා රෝග තත්ත්වයේදී ඇතිවෙච්ච හදිසි තත්ත්වයේදී බටහිර වෛද්‍ය විද්‍යාව අසරණ වුණාට පස්සේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර මේ පිළිබඳව සොයාගෙන යද්දී බොහෝ අය සිංහල වෛද්‍යවරු පවා ප්‍රතිශක්තිකරණයක් ගැන සඳහන් කරා. මේ දොස්තර මහත්තුරුන්ගේ වෛද්‍ය ක්‍රමයේ තියෙන දේවල් සිංහල වෙදකමෙත් තියෙනවා කියලා එලා පෙන්වන්න විවිධ අදහස් ඉදිරිපත් කරා. නමුත් මම පොඩි අධ්‍යයනයක් කරා නිරෝධායන මධ්‍යස්ථාන ගත වෙලා කොරෝනා රෝගය හැදිලා උත්සන්න වෙච්ච අය. ඒ වගේම සමහර ස්ථානවල මියගිය රෝගීන් ඔවුන්ට දීපු ආහාර වට්ටෝරු පිළිබඳව. මේ ආහාර වට්ටෝරු පිළිබඳව සඳහන් කරනකොට රෝග තත්ත්වයට කිසිසේත්ම නොගැලපෙන ඉතාම පෝෂදායී කියලා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන විටමින් ಖನಿජ ලවණ කියන සියලු පෝෂක අන්තර්ගත කරපු ආහාරයක් තමයි දීලා තිබෙන්නේ. මම දන්න කියන වෛද්‍යවරුන්ගෙන් ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් මම අහුවා ඇයි මෙවැනි ආහාර වට්ටෝරුවක් දෙන්නේ? ලැබිච්ච පිළිතුර තමයි ප්‍රතිකාරය අපෙන් ආහාරය ශ්‍රී ලංකා යුද හමුදාවේ. යුද හමුදාව යුද්ධයට යන තාම ජව සම්පන්න සොල්දාදුවෙකුට දෙන හොඳම ආහාර ටික දුන්නා. හැබැයි ඒ අය දන්නේ නැහැ රෝගයක් හටගත්තට පස්සේ ලඝුතාවයේ සැහැල්ලු වෙන ආහාර දෙන්න ඕන කියලා. දිරවීම පහසු කරන්න ඕන කියලා. අපේ වෙදකමේ තියෙන දීපන පාචන ශෝධන සමන. මේ දීපන පාචනය නොකර ආහාර ගැනීම නිසා බොහෝ රෝග උත්සන්න වුණා, බොහෝ අය පිය ගියා කියලා තමයි මගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුමානුව කියන්න තියෙන්නේ. ඒ නිසා ආහාර සකස් කිරීමේ වැරැද්ද අපේ සමාජය තුළ ඉතා බරපතල ලෙස තියෙනවා. නූතනයේ ඉන්න ගොඩාක් අය අපේ ආහාර සකස් කරන ක්‍රමය දන්නේ නැහැ. අපේ ඓතිහාසික උරුමය වෙච්ච සංස්කෘතිය පිළිබඳ අත්තම්මගෙන් ආච්චියම්මගෙන් අම්මගෙන් අහගෙන ආපු උරුමේ හිඳිලා ගිහලා එලා රූපවාහිනී නාලිකාවක් දිහා බලාගෙන රෙසිපි එකට ආහාර වියන්න පුරුදු වෙච්ච කාන්තාවන් ඉන්න සමාජයක නිරෝගීත්වයේ කියන එක විහිළුවක් බවට පත් වෙනවා. ඒ නිසා සුවදිවියක් ආරම්භ කරගන්න ඕන නම් ඉස්සෙල්ලාම කන්න වියන්න ඉගෙන ගන්න. ඊළඟ කාරණාව තමයි අපේ ආහාර වර්ග සපයා ගන්න තැන. අපිට ආහාර වර්ග සපයා ගන්න ඕනතරම් සමාජයේ අපේ ගෙවතු වල අපට වටපිට සමාජයේ තිබුණා. මම බොහෝ අවස්ථාවල සඳහන් කරන අපි පුරා කාලය අහලා තියෙන කවියක් සිහිපත් කරන්නම්. තැඹුමක් පොද්දක් ඇඹුලක් වන පලාවක් මැල්ලුමක් බැදුමක් මාළු පින්නක් නියබලාවක් සාදා ගැනුම මට පහසුයි මගේ කොටුවට රුප්පෙට හෝවි යාම පමණයි වුමනා මට. අපි ආහාර හොයාගෙන ගියා කොටුවට, අපි ආහාර හොයාගෙන ගියා රුප්පෙට, අපි ආහාර හොයාගෙන ගියා හෝවිට. මේ කියාපු තැන් තුනෙන් ඕවිට කියන්නේ කවුරුවත් වවාපු තරක් නෙවෙයි, ඉබේ වැවෙන තරක් ආහාර. රුප්පේ කියන්නේ වනාන්තරේ, වනාන්තරේ කියන්නේ කවුරුවත් ආහාර වවපු තරක් නෙවෙයි, ඉබේ ආහාර වැවෙච්ච තැනක්. කොටුව විතරයි අපි ආහාර වැව්වේ. ආහාර වවනකොට යොදන වසවිස කියලා කතා කරන සමාජයක ඉබේ තුනෙන් දෙකක් අපි ආහාර ලබා ගන්න ඉබේ වැවිච්ච පරිසරය තුලින්. කාට හරි කියන්න පුළුවන් අද මේ දියුණු සංවර්ධිත සමාජයක නාගරික සමාජයක ඒව තියනවාද? හැබැයි ඕවිට මුඩුබිමක් කියලා හඳුන්වපු සංවර්ධන මුලධර්ම තියෙන රටක එවැනි ප්‍රශ්න ඇති වෙන එක ස්වභාවිකයි. අපේ අදටත් මම මේ ජීවත් වෙන ගම් ප්‍රදේශවල ඕනතරම් පරිසරයේ වවන්නේ නැතුව ඉබේ වෙලේ නියරේ වක්කඩේ ඕවිටේ පාරතොටේ දමන් වල වැවෙන ගස් වර්ග ආහාර වර්ග අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. ඒවා එකින් එකට මේ සඳහන් කරන මේ වෙලාවේදී පෞද්ගලික දවසක ප්‍රියන්ත මහත්තයාගේ සිවුම් මන්සලේදී අපි වනගත ආහාර කියලා මේ පිළිබඳව
ජාති 100කට ආසන්න ආහාර ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කරා. හැබැයි අද ඒ ආහාර වර්ග ටික මිනිස්සුන්ගෙන් ගිලිහිලා ගිහින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සුපර් මාකට් එකක තියෙන ජාති කන්න. ඒ සංස්කෘතික ඒ චින්තන රටාවෙන් මිදුණොත් එහෙම ඕනතරම් ආහාර තියෙනවා. අපි ආහාර ලබා ගන්නකොට අපිට නූතනයේ කියන්නේ පෝෂණ ගුණයෙන් අනුන ආහාර ගන්න කියලා. ඒ කියන්නේ අපි කටින් බඩට දාගත්තම බඩෙන් ඇඟ ඇතුළට ගන්න පෝෂක කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, විටමින්, ලිපිඩ, khනිජ ලවණ, විටමින් මෙන්න මේවා කියන දේවල් කොච්චර අඩංගුද කියන එක තමයි අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පුරු කරන්නේ. හැබැයි වයස අවුරුදු 35ක් 40ක් 45ක් වෙනකොට මිනිස්සුන්ට වටින දේ කටෙන් බඩට දාගෙන බඩෙන් ඇඟට පුරා ගන්න ආහාර වලට වඩා කටෙන් දාලා අනිත් පැත්තෙන් ඉවත් වෙලා යන ආහාර. ඒ කියන්නේ තන්තු බහුල දේවල්, මලබද්ධය දුරු කරන දේවල්. ඒවා පිළිබඳව අපේ ආහාරයේ පෝෂණ විද්‍යාවන් වල සඳහන් වෙන ඉතාම අඩුවේ. නමුත් පැරැන්නන්ගේ ආහාර රටාවල ඔය කියාපු කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, විටමින්, khනිජ ලවණ විතරක් නෙමෙයි අපි ඉඳ හිට ආහාරයට ගත්ත කෙසෙල් මුඛයක්, කෙසෙල් බඩයක්, කෙසෙල් අලයක්. කෙසෙල් මුඛවල පෝෂක කොටස් විටමින්, khනිජ ලවණ තියෙනවා. කෙසෙල් බඩ, කෙසෙල් අලවල පෝෂණ විද්‍යාව අරගෙන බැලුවොත් කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, විටමින්, khනිජ ලවණ කියන ඒවායින් ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්නේ. ඒ අනුව ඒක පෝෂණීය ගුණයෙන් අනුන ආහාරයක් වෙන්නේ නැහැ. හැබැයි කෙසෙල් බඩ ටිකක් ආහාරයට ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතිය කටෙන් ගිහිල්ලා ගොඩ මාර්ගයෙන් පිට වෙලා යනවා අතිබහුතර ප්‍රමාණය. අපේ ආහාර ජීර්ණ පද්ධතියට උවමනා කරන්නේ පෝෂක වලින් උරා ගන්න විතරක් නෙමෙයි. ජීර්ණ ක්‍රියාවලිය, අග්නිය, අවශෝෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරන දේවලුත් මේකට ඕන. උදාහරණයකින් කියනවා නම් යම්කිසි දෙයක් අපි හිතමුකෝ මොනවා හරි උපකරණයක් පිහියක් අරගෙන වෙලා මොනවා හරි දෙයක් කපා ගන්න ඕනේ කියලා. ඒක දිගින් දිගටම පිහිය පාවිච්චි කරමින් ඉතියට විතරක් හරියන්නේ නැහැ. පිහිය මුවහත් කරන්න ඕනේ, ඒක පණක්වන්න ඕන. එතකොට තමයි මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. ඒ වගේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණ ක්‍රියාවලියත් අවශෝෂණ ක්‍රියාවලියත් හොඳින් සිද්ධ වෙන නම් ඒකට ගැළපෙන ආහාර වර්ග වූ ඉස්සාර කෙසෙල් මුඛයක් ආහාරයට ගත්තම කෙසෙල් බඩයක්, කෙසෙල් කලයක් ආහාරයට ගත්තට පස්සේ අපේ ජීර්ණ පද්ධතිය ශක්තිමත් වෙනවා. අවශෝෂණ ක්‍රියාවලිය මුදින් සිදු වෙනවා. ඒ සියල්ලටම වඩා වැදගත් දේ තමයි අපි පොඩි කාලේ මේ සර්ප විසට විසගල් හදන වෛද්‍යවරු ඒ විසගල හදලා විසගල නිරෝගීද කියලා එන්න බලන්න, ඒ මේ විසගල හොඳින් ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න අනුගමනය කරන උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි කෙසෙල් බඩයක් අරගෙන නයෙක් වගේ විසකෝර සර්පයෙකුට කෙසෙල් බඩේ දෂ්ට කරන්න දෙන්න. ඒ දෂ්ට කරන්න දුන්නට පස්සේ කෙසෙල් බඩේ දිගේ රතු පාට නූලක් වගේ ඉහළට ගමන් කරනවා සර්ප විස. ඊට පස්සේ ඒ විස ගල අරගෙන අර ස්ථානයේ තිබ්බට පස්සේ උඩට යන විස ටික ගලට ආපහු ඇදලා ගන්න තමයි ඒක නිරෝගී කියලා. ඒක හොඳට විස උරන ගලක් කියලා එල්ල පාවිච්චි කරන්න ගන්න. මේකෙන් මම පෙන්වලා දෙන්න උත්සාහ කරේ කෙසෙල් බඩ වලට පුළුවන්කම තියෙනවා විස උරා ගන්න. අපි කන විස ශරීරයෙන් ඉවත් කර ගන්න නම් නූතනයේ අපි කොච්චරම කිව්වත් මිනිස්සු වස විස සහිත ආහාර ඕන තරම් ගන්න. ඒවා ඉවත් කර ගන්න නම් කිසිම ශල්‍ය කර්මයකට බෑ, කිසිම පෙත්තකට බෑ, කිසිම කරලකට බෑ, කිසිම ඉන්ජෙක්ෂන් එකකට බෑ. හැබැයි අපි ආහාරයට එක්කව කරගත්ත අපේ කෙසෙල් අල, කෙසෙල් බඩ, කෙසෙල් මුව, කොහිල අල, වැල් කොහිල, කැරෑ කොපු, මඩු කොපු, වල් මඩු, මියනදලු, පාතරාදලු මෙන්න මේ වගේ ආහාර රටාවක් අපිට තිබුණා. ස්වභාවික පරිසරයේ වවපුවා නෙමෙයි ඉදී වැවෙනේවා. අන්න ඒවා ආහාරයට ගත්තට පස්සේ ශාරීරික විස ශරීරයෙන් ඉවත් කරගෙන ඉල්ලා
යනවා. ඒ නිසා නිරෝගී ආහාර රටාවකට ආහාර සංස්කරණය වගේම මම දෙවෙනියට යෝජනා කරන ක්‍රමය තමයි පෝෂණ විද්‍යාව පිළිබඳ තියෙන මිත්‍යාව අහක දාලා අපේ සාම්ප්‍රදායික ආහාර රටාවේ තීච්ච අපේ ස්වභාවික පරිසරයේ ලැබෙන පැරණි ආහාර වර්ග ටික දවසකට එක වේලකට එකක්වත් තරම නැවත ආහාරයට එකතු කරගන්න. අපි ආහාර වර්ගීකරණය කරේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින්, khනිජ ලවණ හැටියට නෙමෙයි. ජීවනීය ගණයේ ආහාර, දීපනීය ගණයේ, පාචනීය ගණයේ ගණ 37ක් යටතේ ආහාර ශාක ඖෂධ අපි වර්ගීකරණය කරනවා. අපිට තුන ජීවනීය ගණයේ ආහාර ඒව ගත්තට පස්සේ අපේ ශරීර ක්ෂය වෙන්නේ නැහැ. අද වෙනකොට මොකද්ද අපිට අත් වෙලා තියෙන ඉරණම? අපි කුඩා කාලේ මේ ක්ලෝරින් ගැව්වේ මට මතක විදියට ඔය පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ මහජන වැසිකිළියට තමයි. හැබැයි අද අපි බොන වතුරේකට ක්ලෝරින් දාලා තියෙනවා. ක්ලෝරින් පිළිබඳව මම විද්‍යා ගුරුවරයෙක් හැට මම දන්නවා පාසල් පෙළ පොතේ විද්‍යා පොතේ තියෙන පාඩම. ක්ලෝරින් විරංජන කාරකයක් කියලා උගන්වනවා. ක්ලෝරින් විස බීජ නාශකයක් කියලා උගන්වනවා. ක්ලෝරින් වලින් නිදහස් ක්ලෝරින් පරමාණු වලින් අවට තියෙන සෛල ජීව කොටස් වලින් ඉලෙක්ට්‍රෝන අරගෙන එල්ලලා තමන්ගේ අස්තකය සම්පූර්ණ කරගන්නවා කියලා උගන්වනවා. හැබැයි ඒ ක්ලෝරින් වතුරට ගහලා බිව්වට පස්සේ අපේ ලේන හරවල කැවිති ඇති කරනවා, තුවාල ඇති කරනවා, සෛල විපාදනය කරනවා, සෛල විනාශ කරනවා, කෙස්ගස් සුදු කරනවා. මේව එකක්වත් උගන්වන්නේ නැහැ. එහෙම උගන්වන්නේ නැත්තේ බටහිර සෞඛ්‍ය විද්‍යාවට ජලය පිරිසිදු කරන්න අපේ රටේ නම් කරන්න පුළුවන් එකම හාස්කම උක. හැබැයි හන්දිපත් ආබාධ අස්ථි දිරායාම් වලට ඒ වගේම කාටිලේජ් ගෙවී යාම වලට මේ ක්ෂයකාරක දේවල් මේ විස ශරීරගත වීම හේතුවක්ද නැද්ද කියන පර්යේෂණයවත් කරන්නට අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වෛද්‍ය විද්‍යාල සූදානම් නැහැ. ඒ වගේමයි අපි ගන්න කෘතිම ආහාර වර්ග වර්ණකාරක, රසකාරක, කැටිකාරක, ඝනකාරක, පරිරක්ෂක මේ ಜಾති අඩුම ගානේ පහක්වත් ගන්නවා. මේවා ශරීරගත කරගත්තට පස්සේ ඒවෙන් ඇති වෙන අතුරු ආබාධ ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡාවක් ඒවා ඉවත් කරගන්න ආහාර රටාවක් අපිට අද අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අර අපේ පැරණි ජීවනීය ගණයේ පොළ කැඳ ටික අපේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ශරීරයට එකතු කරගන්නට බෑ. පොළ කැඳ කියන එක විශේෂයෙන් හාතවාරිය, රණවරා, ගුටුකල, නීරමුල්ලිය, ඉරමුසු, සැවැන්දරා, හීම්බෝවිටියා, බෙලිකොළ මේ වගේ විශාල පොළ ප්‍රමාණයක් අපි කැඳ හැටියට ආහාරයට ගත්තා. පැරැන්නන්ගේ අපේ ගම්වල හිටපු හොඳ හය හත්තිය තීච්ච 6-4 මිනිස්සු කියන වචනයෙන් හඳුන්වන අයගේ උදෑසන ආහාර උනේ කැඳ කෝප්පයයි බතල මැටි කෝප්පය. බතලයි කැඳයි තමයි ගත්තේ. ඒකේ සුවිශේෂ කාරණාවක් කරනවා. ඒ තමයි පොළ කැඳ හොඳ ජීවනීය ගණයේ ආහාරයක්, ජීවනීය දෙයක්. ශරීරය හොඳින් පෝෂණය කරනවා වගේම බතලත් එක්ක ගත්තයින් පස්සේ මල බද්ධය දුර්වල උදේ පාන්දර. ආහාර ජීර්ණ පද්ධතියේ ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන්න මේ මල බද්ධය දුරු කරන්න හේතු වෙනවා. උදෑසන බතලයි කැඳයි ආහාරයට අරගෙන මොනවා හරි වැඩක් කරලා ඇවිදින් තමයි ඉතුරු ආහාරයක් උදේට ගත්තනම් අපේ පැරැන්නු ගත්තේ. ඒ ජීවන රටාව ඇයි අපිට අද අහිමි? ඒක මම ඊටාම වගකීමෙන් කියනවා කොළ නැති හින්දා නෙමෙයි. ඊළඟට ඒ ආහාර ගන්න මිනිස්සු ළමයි අකමැති හින්දා නෙමෙයි. අපිට අවිවේකයේ හින්දා නෙමෙයි. කොහේද යන තුප්පහයි සංස්කෘතියකට අපි හුරු කරලා ඉල්ලා ඒ සංස්කෘතිය මහා වටිනාකමක් තියෙනවා. අද වෙනකොට අපේ අර සිංහල බෞද්ධ සංස්කෘතියේ හරපද්ධතිය නොවටිනා දෙයක් කියලා අර 80 දශකයේ ගුණදා සමසේකර මාත්‍ර සඳහන් කරපු තුප්පහයි සංස්කෘතිය අද වටිනාකම් බවට පත් කරලා එල්ලා. විලි වැහෙන රෙද්දාන එකත් අද
ලැජ්ජාවට කාරණාවක් වෙලා. එවැනි සමාජයක අපිට උරුම වෙලා දෙච්ච ඓතිහාසික අම්මා කියන සංකල්පය අද නැහැ. දරුවන්ට කෑමට සෑහෙන දෙයක් දීමට දැනුම් ඇත අම්මට තවත් අඬනුද කුමට කෑම. හැබැයි අද ඒ දැනුම තියෙන අම්මා කෙනෙක් නැහැ. අද අම්මලා කඩෙන් අරගෙන කන්න. මම හොඳට අහලා තියෙනවා මේ පෝෂණය පිළිබඳව කතා කරන මේ ගැටලු ගැන කතා කරන බොහෝ අධ්‍යාපන වැඩසටහන් වල බොහෝ සමාජ වැඩසටහන් වලදී කියනවා ඉඳ හිට සැරයක් විවිධත්වයේ සඳහා කඩෙන් කෑවට කමක් එළියට ගිහිල්ලා ආහාර වේලක් ගැනීම අවශ්‍යයි කියන එක. මහා ධනාත්මක චින්තකයෝ මේක කියන්නේ. මට හිතා ගන්න බෑ. ඒ මොකක් වෙනුවෙන්ද කියලා එක. අර කඩවල තියෙන දහජරාව කන්න පුරුදු කරන්න පුංචි ළමයින්ට පුරු කරන්න ඕන කරන සමාජ සංස්කෘතික පසුබිම හදන්නේ. ඒ නිසා ඒ සමාජ සංස්කෘතික පසුබිම නැවත ඉවත් කරලා අපේ අර පොළ කැඳ ටික අපේ ආහාරයට ඕන කරන ජීවනීය ගණයේ තියෙන ආහාර වර්ග ටික අපි එක්කහු කරගත්තොත් එම අපිට අත්මි දෙන්න පුළුවන් රෝග ටිකක් තියෙනවා. ඒ තමයි පොළ කැඳ ටික පාවිච්චි කරනවා නම් දවස ගානේ දිනපතා අපි විදියට පොළ කැඳ කරනවා නම් ඒ වගේම අපේ වෙල් එළිවල හැදිච්ච ඕවිඩි දෙනිපින් වල හැදිච්ච පලා වර්ග ටික අපි ආහාරයට ගන්නවා නම් හන්දිපත් දි รา යාම විශේෂයෙන් කාටිලේජ් ගෙවිලා ෂේ වෙන තැන් අස්ථි දි รา යාම සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්. උදාහරණයකුත් මේ වෙලාවේ සඳහන් කරන්නට ඕන. ඒ තමයි මම වෙදකම පුරුදු වෙන කාලේ අපේ ගමේ හිටිය වයස අවුරුදු ඒවකට 69ක් වෙන කාන්තාවක්. එයාගේ දණහිස් සංධියේ කාට්ලේජ් ගෙවිලා ගිහිල්ලා එලා එක්ස්රේ පිටපත ගත්තට පස්සේ අස්ථිය විකෘති වෙලා ගෙවි යාම් දි รา යාම් කුල් සහිතව දකින්නට පුළුවන්. මෙන්න මේ තත්ත්වයට බෙහෙත් ප්‍රතිකාර කරාට එක නිතිසෝයක් ලැබෙන්නේ නැති නිසා මම නිර්දේශ කරා මාස 6ක් හාතවාරිය කැඳ උඳු පිටි දාලා බොන්න. මේක අහන් ඉන්න ඕන කෙනෙක් බය නැතුව මේක කරන්න. අපි සංදිපත් ගෙවි යාම කාට්ලේජ් ගෙවිලා ගිහිල්ලා ෂේ වෙලා අස්ථි ගෙවි යාම නිසා සංදි විකෘතිතා හට ගන්නවා නම් ඒ අයට හාතවාරිය අලවලට මුදු පිටි දාලා කැඳ දෙන්න මාස 6ක් කැඳවීමට පස්සේ අවුරුදු ගාණක් තේයිදෙමි දලු පැන. දේශකතුමනි ඔබතුමාගේ කාලය ඉක්ම යමින් පවතිනවා. ඔබතුමාට වෙන් කර තිබුණු කාලය අවසන් වෙමින් පවතින ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. ඒ නිසා මම යෝජනා කරනවා අපේ සමාජයේට කරුණු කීපයක් අපේ නිරෝගීත්වයේ යල් ලබා ගන්න ඕන නම් එකක් තමයි හරි හම්බ කරගෙන කන්න පුරුදු කරමු ඊළඟ පරම්පරාව. ඊළඟ කාරණාව අපිට ඓතිහාසිකව උරුම වෙච්ච ආහාර රටාවට යලි යමු. ඊළඟට පරස්පර විරුද්ධ ආහාර, දේශ අසාත්ම්‍ය ආහාර, කාල අසාත්ම්‍ය ආහාර ඒවෙන් ඉවත් වෙමු. පුංචි දරුවාන්ගේ ඉඳලා පොළ කැඳ ටික අපේ තීච්ච අල වර්ග, එළවලු, කලා වර්ග ටික නැවත පුරු කරගමු. ඒ ජීවනීය ගණයේ ආහාර ටික ගමු. ආහාරයට එකතු කරන ජලයට එකතු කරන ක්ලෝරීන් වල ඉඳලා ගන්න කුමිනාශක, වල්නාශක, විස රසායනික ටික ඉවත් කරගමු. එහෙම වුණොත් ඒව අර කන ආහාරය හිතවත් එකක් වෙනවා, යහපත් එකක් වෙනවා. ඒ මුලත් නිරෝගීත්වය ළඟා කරගන්න පුළුවන්. සිංහල වෙදකම කියලා කියන්නේ අරුණු බුළු නෙල්ලි. ඒව නැත්තම් අරිස්තාසව දුකල්ක චූර්ණ නෙමෙයි. මෙන්න මේ ජීවන රටාවයි ඒකට ගැලපෙන්න ලබා දීපු උපදෙස් ටිකයි. ඒ නිසා මම හිතන්නේ කාලය අවසන් නිසා මෙතකින් සමාප්ත කරනවා. හැම දිනකටම තිරුවන් සරණයි. ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. බොහොම ස්තුතියි වෛද්‍ය විජේරත්න මැතිතුමනි.
ඔබතුමා අපිට විශේෂයෙන්ම මේ සාකච්ඡාවට සහභාගී වෙන පිරිසට කිසියම් උපදේශනයක් ලබා දුන්නා. බෙහෙත් හේත් ගිලිනුවට වඩා අපේ වත්පිළිවෙත් අපේ ආහාර රටාව අපි නිවැරදිව පවත්වාගෙන යනවා නම් මේ ලෙඩ රෝග වලින් කෙටි කාලයකදී සුවපත් භාවය ලබන්න පුළුවන් කියන කරුණ පිළිබඳව මම හිතන්නේ මේ සාකච්ඡාවට අද බොහෝ දෙනෙක් සහභාගී වෙලා හිටියා. මේ අවස්ථාව වන විටත් සම්බන්ධ වෙලා ඉන්නවා නයින්හාර්ට් සමූහ ව්‍යාපාරයේ අධිපති තිලක් ගොඩමාන්න මැතිතුමා. ඒ වගේම කරුහීනටිකල මහින්ටිකල සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කරුහීනටිකල මැතිතුමා. ඒ වගේම බොරැල්ල සදීපා පොත්හලේ අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර වන්‍යාරච්චි මහතා. ඒ වගේම බන්දුල මහතා ස්මාර්ට් මදුරුදැල් සමාගමේ හිමිකරු බන්දුල මහතා ආදී පිරිස සහභාගී වෙනවා. අප මේ මොහොතේදී සිහිපත් කරනවා ඔබ තමුන්නාන්සේලාට මේ දෙසුම ඇසුරෙන් කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් යෝජනාවක් අදහසක් එහෙම තිබෙනවා නම් ඒ පිළිබඳව ඉදිරිපත් කරන ලෙස අපි තාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ තාමත් කෙටියෙන් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ අද පස්වරු 6:45ට පමණ මේ වැඩසටහන නිමා කරන්න නියමිතව තිබෙනවා. එම නිසා අපි තාමත් කාරුණිකව ඉල්ලනවා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. අප ජාතික මණ්ඩලයේ කරුහීනටිකල මැතිතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වන විට කරුහීනටිකල මැතිතුමනි ඔබගේ අදහස ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ මාත් ඇහෙනවද? ඇහෙනවා පැහැදිලි. ඇත්ත වශයෙන්ම ඊටාම වටිනා දේශනයක් තමයි විජේරත්න මහත්මයා අපිට කියලා දුන්නේ. අපි බලාපොරොත්තු වුණේ ඇත්ත වශයෙන්ම සිංහල වෙදකම කිව්වම විශාල වශයෙන් ඉතා අద్භූත ජනක අමාරුවෙන් ගොඩනගන්න පුළුවන් වෙහසක් වෛද්‍ය ශාස්ත්‍රයක් කියලා. නමුත් එතුමාගේ කතාවෙන් අපි දැනගත්තා ඉතාමත් සැහැල්ලුවට මේ අපේ ශරීරයේ පවත්වාගෙන යන්නේ කෙසේද කියන එක ඉතා දර්ශනීය ලෙස ඉතා වැදගත් අයුරින් මේ මහත්මයා අපිට කියලා දීම මම හිතන්නේ ඉතාම විශේෂ අවස්ථාවක් තමයි මේ සිංහල විදකමේ. අපේ මූලික හරපද්ධතිය තමයි අද දැනගත්තේ. අපේ කකුල මේ වෙනවා නම් අපි හාතවාරිය කැඳයි උඳු පිටි දාලා දිගට කාලයක් තිස්සේ කරත් ඒක කාන්තාවන්ට විශේෂයෙන් අපිටත් අපේ ගෙවල් වලටත් ඒ ප්‍රශ්නේ තියෙන ඉඳලා. ඉතින් ඒ වගේ බොහොම සැහැල්ලුවෙන් කටයුතු කරන්න පුළුවන් වෙදකමක මූලික අවස්ථාවල් තමයි විජේරත්න මහත්මයා අපිට කියලා දුන්නේ. එතුමාට අපි පින් දෙනවා මේ කටයුත්තට සම්බන්ධ වීම කරේ. ඉදිරියටත් එතුමාගේ සහායය අපි ලබා ගමු කියන පදනමෙන් යුතුව මා කතා කරේ. ඒ වගේම මට කියන්න සතුටුයි මේ අවස්ථාවට පැමිණ සිටියා. දැන් නම් මම දකින්නේ නැහැ. හිටපු ආයුර්වේද කොමසාරිස් වෙරළොපිටිය මහත්මයා මම දවල් යාට පණිවිඩයක් ඇරියා. ඒ මහත්මයා මේකට සම්බන්ධ වෙලා තිබුණා. එතුමාගේ දැක්මත් මම හිතන්නේ අපේ දැක්ම සමානව තමයි යන්නේ. දැන් නම් මේ මහත්මයා විශ්‍රාමිකයෙක් කෙනෙක්. නමුත් ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් අදහස් ධාරණකය තමයි අපිට මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම සියලු දෙනාට විශේෂයෙන් සුනිල් ඒ වගේ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්තක් කිරීමට. ඒ වගේම අපේ පැරණිම මිත්‍රයෙක් වෙන සෙනරුවන් මහත්මයා අපිට දැක්වපු සහයෝගය ඉතාමත් අගය කළු. සිංහල වීරවිදානේ මුල පටන්ම ආරම්භක සමාජික හැටියට කටයුතු කරලා අපි යන ගමන ගැන පැහැදිලි නැති වෙනකොට මේ මහත්මයා අපි හරි ගස්සලා කෙලින් කරලා යාවු මහත්මයෙක් තමයි වීරවිදානේ වෙනුවෙන්. එතුමාටත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.
අපි මේ අවස්ථාවේදී අපගේ ගෞරවනීය ස්තුතිය පළ කරනවා ඒ අදහස් දැක්වීම පිළිබඳ හින්ටිකල සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කරු හින්ටිකල මැතිතුමාට ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා තිලක් ගොඩමාන්න මහත්මයා නයින් හාට් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා එතුමාටත් මම හිතන්නේ අදහසක් තිබෙන්න පුළුවන් මේ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන ඔබතුමාගේ අදහසක් ඉදිරිපත් කරන ලෙස. ඇත්ත වශයෙන්ම මම මේ සාකච්ඡාවෙන් තීරණයක් ගත්ත ඇත්ත වශයෙන්ම කරු හින්ටිකල මහත්මයා කිව්වා වගේ හෙළ වෙදකම කියන්නේ ඇත්ත වශයෙන්ම අපේ ආහාර රටාවකට කියන බව. ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන් පැරන්නන් මේ යම් යම් ආහාර පිළියෙල කරගත්තේ ඒව අනුභව කළේ මොන හේතුවක් නිසාද කියලා උන් නොදැන හිටියත් අපේ වෙද මාතෘ ඒ ගැන දැනගෙන හිටිය බව මට කියන්න සල්සිය. හාතවාරිය වැනි කොළකඳ ගැන අපි විශේෂයෙන්ම ඒ ගැන ලොකු අවධානයක් යොමු කිරීම ගැන මා වෙද මහත්මයට බොහොම වෙදදුරතුමාට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ඔව් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා තිලක් ගොඩමාන්න මැතිතුමාට ඒ අදහස් දැක්වීම පිළිබඳව. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙනවා නදී පෙරේරා මහත්මිය. ඔබතුමියට අදහසක් වීම තිබෙනවද අප අද ඉදිරිපත් කළ සාකච්ඡාව ඇතුළේ යමක් පවසන්න? සුබ සන්ධ්‍යාවක්. මේ වෙලාවේ අපේ පව කට් එකක් හින්දා මට වීඩියෝ එක ඔන් කරන්න බෑ. ඒකට සමාව ඉල්ලනවා. ඇත්තටම දේශීය වෙදකම කියන්නේ ලොකු ස්වභාව දහමත් එක්ක බැඳිච්ච දෙයක්. ඉතින් අද සාකච්ඡාවේ මම තේරුම් ගත්තේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් අපේ ශරීරයට කොච්චර වැදගත්ද, ඒකෙන් අපිට කොච්චර හොඳ ප්‍රතිඵල තියෙනවද කියලා. ඉතින් අපි මේවා පිළිබඳ තව ගවේෂණය කරන්න ඕනේ. අපේ ළමයි මේ පරම්පරාවත් මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ කියන මතේ මං සෑහෙන්න ඉන්න එක්කෙනෙක්. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි ඔබතුමියගේ අදහස් දැක්වීම පිළිබඳව. අපි ඒ සමගම මටත් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා විජේරත්න මහත්මයාගෙන් දැනගන්න. විශේෂයෙන්ම අපේ රටේ අද දරුවෙකු බිහි කිරීම සම්බන්ධව දේශීය වෛද්‍ය ක්‍රමයේ කිසියම් සායනයක් හෝ එහෙම නැත්නම් ආරෝග්‍ය ශාලාවක දරුවන් බිහි කිරීම එහෙම නැත්නම් නාරිහා ප්‍රසව වේදේ පිළිබඳ වෛද්‍යවරුන් දේශීය වෛද්‍ය විද්‍යාවේ නැද්ද? ඒකම තව ප්‍රශ්නයක් තිබෙනවා. අද බහුලව තිබෙනවා මේ පුද්ගලයන්ගේ ශරීරවලට විෂ බීජ ඇතුල් වීම. දැන් අපි දන්නවා තුවාලයක් හැදුනහම ඒක අවසන් වෙන්නේ විෂ බීජය නිසා සෙලුලයිටිස් කියන තත්ත්වයටපත් වෙලා. ඒ වගේම තමයි හෘදයාබාධ, පිළිකා වගේ රෝග බහුලව තිබෙනවා. මේවට ප්‍රතිකාරයක් හැටියට දීර්ඝකාලීනව කෙනෙකුට මේ මිදීමට යම්කිසි මගක් ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඔව්, මම මේ ඉස්සෙල්ලම කැමති වඩාත්ම ලේසි ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. හෘදයාබාධ කියන ප්‍රශ්නය ඒ වගේමයි හෘදයාබාධ විතරක් නෙමෙයි ආඝාතය, මොළේ ලේ කැටිලවීම, අංශපාගය මේ රෝග තත්ත්වයන් හටගන්නේ සුනිල්හේමගේ මහත්තයා බටහිර වෛද්‍ය විද්‍යාවේ විශ්ලේෂණයන්ට අනුව නහරගත නේද නැත්නම් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වෙලා ඒ කොලෙස්ටරෝල් ශරීරයේ ලේනහරවල තැන්පත් වෙලා ඒ ලේ කැටි හිරවීමෙන් කියලා. මේ පිළිබඳව මේක අර්ධ සත්‍යයක්. මේකට බලපාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අපේ ශරීරයේ ලේනහරවල ලේ කැටි හිර වෙන්නේ, ලේ කැටි හටගන්නේ බලපාන එක හේතුවක් තමයි අපි මේ ලේනහරවල කුඩා කුඩා තුවාල හටගන්නේ. දමනි, නහර, බිත්ති, කැවිති ඒවා හටගත්තම ඒ ස්ථානවල ඒවා ප්‍රතිසංස්කරණය කරන්න කොලෙස්ටරෝල් තැන්පත් වෙනවා. විශේෂයෙන් ඔය LDL කියලා හඳුන්වන කොලෙස්ටරෝල් වර්ගය තැන්පත් වුණාට පස්සේ ඒ ස්ථානවල තමයි මේක සිද්ධ වෙන්නේ. මේ නහරේ ලේ කැටි හටගන්නේ. එතකොට මේක අර නහරවල
කුඩා ලේ කැටි මේ ලේ අර නහර බිත්තිවල තුවාල හටගන්න නැත්නම් මේක හටගන්නේ නැහැ. ඒක වළක්වන්න තියෙන හොඳම දේ තමයි පළවෙනි දේ අර ක්ලෝරින් වගේ විසවස්තු සහිත ආහාර ගන්න එපා. විශේෂයි ක්ලෝරින්. ක්ලෝරින් වතුර බොන්න එපා. ඒ වෙයින් එහෙම ලේ නහරවල කැවිටි ඇති කරනවා. ඊළඟ කාරණාව අපේ දැන් තිබුණ පැරණි ආහාර රටාවේ ප්‍රතිඋක්ෂිකාරක කියලා වෙන නූතනේ හඳුන්වන අපේ අල වර්ග, කොළ වර්ග, පලා වර්ග මම සඳහන් කරපු කුයිලාල, කැරෑට, පාත්‍ර මෙන්න මේවා. ඒවා ගත්තට පස්සේ අපේ ශරීරයට එවෙන්ගේ ලේනහරවල කැවිටි ඇති කරන එක වළක්වනවා. එතකොට හෘදයාබාධ ඇතිවීමේ අවදානම නැති කරනවා. දෙවෙනි කාරණාව තමයි බටහිර වෛද්‍ය විද්‍යාවට අදටත් ගැටලුවක් තියෙනවා. කුමන ස්ථානයකද ලේනහරයක ලේ කැටියක් හටගන්නේ කියන එක තීරණය කරන්න. මොකක් හරි හටගත්ත තැන හොයලා ප්‍රතිකාර කරන එක ඇත්ත. නමුත් මෙන්න මෙතන හටගන්නවා කියලා කියන්න බෑ. නමුත් සිංහල වෙදකමට ඒක හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තමයි අපි ඉස්සර හැමදාමත් අපේ වැඩිහිටියෝ ඒ පරම්පරාවල් අය 6 මාසයකට සැරයක් විතර විරේකයක් බිව්වා. ඒ විරේකයක් බිව්වම අපේ ශරීරයේ අපාන ප්‍රදේශයේ වාතය ඉවත් වෙනවා. වාතයේ එක්රැස් වුණාම අපාන වාතයේ එක්රැස් වුණාට පස්සේ තුනටිය ප්‍රදේශයේ වාතය ඌර්ධගාමී වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නොන වාතය අධෝගාමී ඉවත් වෙන එක. ඌර්ධගාමී වුණාට පස්සේ ඌර්ධගාමී වාත කෝපයේ ගිහිල්ලා සංචය වෙන්නේ නවතින්නේ කොතනද? අන්නේ ස්ථානවල රෝග හටගන්න. විශේෂයෙන් හෘදයාබාධ හටගන්න කොලෙස්ටරෝල් තිබුණාට විතරක් ප්‍රමාණවත් නැහැ. වාත කෝපයක් හටගන්නේ වාත කෝපය හෘදය ඌර්ධගාමී වෙලා ඒ ඌර්ධගාමී වෙච්ච වාත කෝපය ගිහිල්ලා සංචය වෙච්ච තැන හෘදයේ කොයින හරි සංචය වුණේ පෙනහල්ලේ පුත්තන් සංචය වුණේ ඒ තැන්වල රෝග හට ගන්නවා. ඒ නිසා 6 මාසයකට සැරයක් විරේකයක් කරනවා නම් අපේ පැරණි සිල්ප ආඩුව ඒ වගේම අපේ පැරණි ආහාර රටාව ගන්නවා නම් ආඝාතයෙන් හෘදයාබාධ කියන ඒවා ඉතාමත්ම පහසුවෙන් වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඔතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අර ප්‍රසව හා නාරි වේදයේ පිළිබඳව මම හිතන්නේ අද වෙනකොට නම් අපේ රටේ 99.99%ක්ම මරලා එවැනි ප්‍රසව හා නාරි වේදයේ පවත්වන තැන්. නමුත් පහුගිය කාලේ මම හිතන්නේ දැන්ට නම් ක්‍රියාත්මක වෙනවා කියලා මම හරියටම දරුවත් නැහැ. බොරැල්ලේ රෝහලේ එවැනි ඒකකයක් හදලා වෛද්‍යවරුන්ව පුහුණු කරලා වෙරලා ප්‍රසව හා නාරි වේදයේ දරුවෙක් ප්‍රසූත කර ගැනීම දක්වා ඒ කටයුතු වලට අවකාශ සලසලා දුන්නා. මම හිතන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඈත පිට ගම්මානවල අදටත් ජීවත් වෙනවා පරණ වින්නම වම්වල. ඒ මම දන්න විදියට කොත්මලේ පළාතේ එක අම්මා කෙනෙක් හිටියා. එයා ගල් කූරක් වගේ කූරක් තියෙනවා. අල්ල උඩ තියලා එල්ල කැරකෙන පැත්ත අනුව කුසේ ඉන්න දරුවා ගර්භණීක තිබ්බම කුසේ ඉන්න දරුවා ගැහණුද පිළිසිතිය වීමේ හැකියාව තියෙනවා. නමුත් මේ වෙනකොට සායනයක් වෛද්‍ය විද්‍යාවක් හැටියට මම හිතන්නේ එවැනි කටයුත්තක් සිද්ධ වෙන තරක් මගේ දැනුම හැටියට නම් නෑ සුනිල් මහත්තයා. ඒක තමයි ප්‍රශ්න දෙක. තව මොකක්ද ප්‍රශ්නයක් වුණොත් කියලා මතකයි හෘදයාබාධයි නාරි සායනයට අමතරව. මේ අවස්ථාවේදී ඒ යොමු කළ පැනයට පිළිතුරු ලබා දීම පිළිබඳ ඔබතුමාට අපේ ස්තුතිය පළ කරනවා. දැන් කෙමෙන් අපට ලැබී තිබුණු කාල වේලාව අවසන් වෙමින් පවතින්නේ. මේ අවස්ථාව වන විටත් මුල සිටම අපි සමග සම්බන්ධ වෙච්ච ඉංජිනේරු ඒ වගේම වාස්තු විද්‍යාඥ ප්‍රියන්ත දයාරත්න මැතිතුමා තවමත් අපි සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තිලක් ගොඩමාන්න මහත්තයා, දී බන්දුල මහතා, ඒ වගේම කරු හීනටිකල මහතා ඇතුළු පිරිස, මතුගම සෙනවිරුවන් මහතා මේ පිරිස තවමත් රැඳී සිටිනවා. අපි මේ වැඩසටහන අවසන් කරන්නයි දැන් සූදානම් වෙන්නේ. අපි අද බලාපොරොත්තු වූ ආකාරයට වටිනා උපදේශනයක් දේශීය වෛද්‍ය විද්‍යාව ඇසුරෙන් අපට ඉදිරිපත් කළ කේ.ඒ. විජේරත්න වෛද්‍යතුමන්ට, ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී විශේෂයෙන්ම ඉතිහාස ගවේෂක මතුගම සෙනවිරුවන් මැතිතුමාට, මේ ආදී පිරිසට, ඒ වගේම අප සමග
මෙම සාකච්ඡාවට සහභාගී වෙච්ච සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය සිංහල වීර විධාන වෙනුවෙන් අපි ඔබ තමුන්නාන්සේලාට පළ කර සිටිනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන සදීපා පොත්තලේ කළමනාකාර අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර වන්‍යාරච්චි මැතිතුමා, ඒ වගේම කරු හීනටිගල මැතිතුමා, ඒ සමගම DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම නයින්හාර්ට් සමූහ ව්‍යාපාරයේ අධිපති තිලක් ගොඩමාන්න මැතිතුමා ආදී පිරිස අප සමග එක් වෙලා මේ සාකච්ඡාව අවසන් වන තුරුම රැඳී සිටියා. අපි මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ සමගම අපි මතක් කරනවා ඉදිරියේදී අපි තවදුරටත් මෙවැනි සාකච්ඡා මංගත මාර්ග ඔස්සේ ඔබට ඉදිරිපත් කිරීමට අපි අදහස් කරනවා. ඒ අවස්ථාවේදී සියලු දෙනාම සහභාගී වෙන ලෙස අපි ගෞරවයෙන් ආරාධනා කරමින් මේ වැඩසටහන මෙතනින් නිමවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. ස්තුතියි.